là mọi người ơi. No,
තාම පටන් ගන්න නැහැ. නින්දිය චිරාත් පටන් ගමු නේද? චිරාත් iPad එකට access දෙන්න පුළුවන්ද? මොකද? ආවුක iPad එකට screen share access දෙන්න පුළුවන්ද? හයි co-host කරන්න පුළුවන්ද? ආරුක iPad කියන එකද? ඔව්. ඕකේ නේ? ඔව්. ඕකේ. කට්ටියට ස්ක්‍රීන් එක පේනවද? ස්ලයිට්ලි බ්ලර් වෙලා වගේ පේන ටික. දැන් හොඳද? දැන් මැනේජබල්. දැන් පේන ටිකක් ක්ලියර්. මුලින්ම පටන් ගන්න බැලුවේ නම්බර් සිස්ටම්ස් ගැන. දැන් අපිට ඩේටා තියෙන විදි දෙකක් ගැන මේන්ලි තියෙනවා. එතකොට අපි කම්පියුටරේ සේව් කරගන්න පුළුවන් ඔක්කොම ඩේටා ones and zeros වලින්නේ. ones and zeros වලින් තමයි අපි ඩේටා සේව් කරන්නේ කම්පියුටර් ඇතුලේ. ඒ කියන්නේ ඒක ඇත්තටම සේව් කරන්න ROM එකේ සේව් කරන්න පුළුවන්, RAM එකේ සේව් කරන්න පුළුවන්. එතකොට ප්‍රොසෙස් කරන්න ලේසි වෙන්න මැෂින් එක ඔෆ් උයි ඔන් උයි වෝල්ටේජ් එකක් තියෙනවද කියලා බලලා තමයි ඩේටා ටික සේව් කරගන්නේ. මේකේ දැන් ඩේටා සේව් කරද්දී ಜಾති දෙකක් විදිහට සේව් කරගන්නවා. එකක් තමයි numerical data යොයි non numerical data. ඒ කියන්නේ numerical data කියන්නේ අපි හිතමු ඉලක්කම්, දශම සංඛ්‍යා, ඒ ඉලක්කම්
ගණයට එන ඒවා. ඊට පස්සේ non numerical කියන්නේ ඒකේ එතකොට එන්නේ ටෙක්ස්ට් එකක් හරි ෆෝන් නම්බර් එකක් හරි ෆෝන් නම්බර් එකක් කියන්නේ ස්ට්‍රින්ග් එකක් විදිහට ගත්තොත්. ඒ කියන්නේ ස්ට්‍රින්ග්ස් mainly. එතකොට numerical data අපිට සාමාන්‍යයෙන් ධන සංඛ්‍යා වගේ තිබ්බොත් අපිට බයිට් එකක් කියන්නේ බිට් 8ක්. බිට් 8ක් කියන්නේ බයිට් එකක්. එතකොට බිට් 8ක තියෙනවා බයිට් එකක සේව් ගන්න පුළුවන් බිට් එකක සේව් ගන්න පුළුවන්නේ 1 and 0 කියලා data දෙකක්. එතකොට බයිට් එක සේව් ගන්න පුළුවන් 0 ඉඳන් 256 වෙනකම්. ඒ කියන්නේ 0 ඉඳන් මෙන්න මේ වගේ ගාන නම් සේව් කරගන්න පුළුවන්. ඒක තමයි mainly බිටුයි බයිටුයි වල සේව් ගන්න. දැන් අපි හිතමුකෝ අපිට දැන් අපි ගණන් හදද්දි එහෙම ධන සංඛ්‍යාවයි ඍණ සංඛ්‍යාවයි එනවනේ. එතකොට ඒක ඍණ සංඛ්‍යාව සේව් ගන්නේ 2's complement කියලා එකකින්. 2's complement කියන්න ඊට කලින් මම number bases ගැන කියන්නම් sorry. එතකොට number bases computers වලදී පාවිච්චි කරද්දී bit කියලා තියෙනවා. ඒකේ base එක 2යි. එතකොට ඒකේ තියෙන්නේ 0යි 1යි විතරයි. ඊට පස්සේ තියෙනවා octal කියලා. octal කියන්නේ 8 පාදය. එතකොට ඒකේ තියෙන 0 1 2 එහෙම ගිහිල්ලා 7 වෙනකන් තමයි maximum digit එක. අපි normally කතා කරන්නේ decimal. decimal වල තියෙන්නේ එකේ 0 ඉඳන් 9 වෙනකම්. 0 1 2 3 එහෙම 9 වෙනකම් තියෙනවා. hexadecimal කියන්නේ ඒකේ තියෙන්නේ 16 පාදය. ඒ කියන්නේ 0 1 2 3 4 එහෙම ගිහිල්ලා 9 තියෙනවා. ඊපස්සේ තියෙන්නේ A B C D E F කියලා. අර අපි සමහරවිට කෝඩ් එහෙම දකිද්දී නම් 9F කියලා දකින්නේ. ඒ 9F කියලා දකින්නේ මේ hexadecimal number එකක්. එතකොට අපි මේ 9F එකෙන් ඇත්තනම පෙන්නන අපිට දැනගන්න ඕන නම් ඉලක්කම මොකක්ද කියලා. අපි සාමාන්‍යයෙන් අපි කතා කරන්නේ ඩෙසිමල් විදිහටනේ. එතකොට 1000 1002 ඒ වගේනේ. එතකොට අපි ගත්තොත් නම්බර් එකක් අපි තුමුකෝ 2356 කියලා. එතකොට 2356 හැදිලා තියෙන්නේ 2.7.3 කියලා. එතකොට 2 වැඩි කිරීම 10 3 ධන 2 වැඩි කිරීම 10 sorry 3 වැඩි කිරීම 10 2 ධන 5 වැඩි කිරීම 10 1 ධන 6 වැඩි කිරීම 10 බිඳුව ඊට පස්සේ මේකට ආපහු එකතු කරනවා 7 වැඩි කිරීම 10 ඍණ 1 ධන 3 වැඩි කිරීම 10 ඍණ 2 මේ විදිහටනේ අපි රිප්‍රසන්ට් කරන්නේ සංඛ්‍යාව. එතකොට මේ concept එකම අපිට පාවිච්චි කරන්න පුළුවන් hexadecimal හරි octal වල. දැන් අපි කලින් කතා කරද්දී මේ බිට්නේ බයිට් එකක තියෙන්නේ අපි කන්වර්ට් අපිට මුලින්ම අපි ගමුකෝ 11.01.1 දෙකේ පාදේ නම් ඒක අපිට කලවන්න ඕන නම් 10 පාදෙන් මේක ඇත්තටම වැලියු එකෙන් අදහස් කරන්නේ 1 වැඩි කිරීම 2 3 ධන 1 වැඩි කිරීම 2 4 ධන 0 වැඩි කිරීම 2 3 sorry ඒක අනිත් පැත්තට එන්න මේක 2 1 වැඩි කිරීම 2 බිඳුව ධන 1 වැඩි කිරීම 2 ඍණ 1 මේ නම්බර් එකේ ඩෙසිමල් sorry මේ බයිනරි නම්බර් එකෙන් රිප්‍රසන්ට් වෙන්නේ මේ වැලියු එක. ඊට පස්සේ ඒ විදිහටම අපිට ඔක්ටල් උයි හෙක්සඩෙසිමල් උයි එහෙම කියන්න පුළුවන්. තව එකක් තමයි දැන් අපි බයිට් එකක් ගත්තාම ඒකේ 8ක් තියෙනවානේ. මොන හරි 1.0.1.0
මෙම 8ක් තියෙනවානේ. එතකොට බයිට් එක වගේ මොකක් හරි බිට් සෙට් එකක most significant bit එක කියන්නේ මේක. වම් පැත්තේ තියෙන එක. ඒ කියන්නේ අර බලය වැඩිම තියෙන එක තමයි most significant bit එක කියලා අපි කියන්නේ. LSB හරි least significant bit එක කියන්නේ දකුණු පැත්තේ තියෙන. ඒ කියන්නේ value එක අඩුම එක. ඊට පස්සේ අපි හිතමුකෝ අර ඕලෙවල් පන්තිවල කරනා වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි මගේ අතින් මිස්ටේක් එකක් වුණා නම් කියන්න. අපි තුමු 21 ඩෙසිමල් බයිනරි බාරට පත් කරන්න ඕන නම් අපි සාමාන්‍ය කරන්නේ 21 මෙතනින් දෙකෙන් බෙදනවා. එතකොට දෙකෙන් බෙදපුවම එන ගාන 10 10 ඉතුරු එකයිනේ. එතකොට 10 ඉතුරු එක මෙතන එකක් දානවා. මේක අපෝ දෙකෙන් බෙදපුවම 5යි බිඳුවයි. එක අපෝ දෙකෙන් බෙදපුවාම 2යි ඉතුරු එකයි. මේක දෙකෙන් බෙදපුවම 1.0යිනේ. එතකොට 21 10 පාදය කියන්නේ 1.1.1 නේ. අපි මේ විදිහට බලද්දි එතකොට මේ විදිහටම අපිට බයිනරියුයි හෙක්සඩෙසිමලුයි ඔක්ටලුයි එහෙම බෙදන්නත් පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු 21 හෙක්සඩෙසිමල් ගන්න ඕන 16න් බෙදන්නේ. එතකොට 16න් බෙදපුවාම එනවා 1යි අපි 213 වගේක් ගමුකෝ. එතකොට 213 16න් බෙදපුවාම 13යි. ඊට පස්සේ මෙතන ඉන්නේ 5යි. ඊට පස්සේ අපෝ 16න් බෙදෙන්නේ නැහනේ. එතකොට ඉන්නේ 13යි 5. 13යි 5 කියන්නේ අපි දන්නවා A කියන්නේ 10, B කියන්නේ 11, C කියන්නේ 12, D කියන්නේ 13. එතකොට D5. එහෙම තමයි අපි කන්වර්ට් කරන්නේ මොකක් හරි ඩෙසිමල් ඉඳන් හෙක්සඩෙසිමල් වලට. අපි හිතමුකෝ අපිට නම්බර් එකක් තියනවා කියලා 1.1.1.1.1.1.1.1 කියලා. එතකොට හදිස්සියවත් අපිට මේක ඔක්ටල් එකකට හදා ගන්න ඕන නම් ඔක්ටල් එක කියන්නේ 8 පාදෙනේ. එතකොට 2 යුයි 8 පාද කියන්නේ දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8නේ. එතකොට අපිට කියන්න පුළුවන් අර බිත් 3 කෑලි වලට කඩලා ඒක ඔක්ටල් එක කියලා. එතකොට සමහර විට අපි තුමුකෝ මෙතන තව එකක් ඉතුරු වුණොත් මේකට දෙකක් ඉස්සරහට දාලා අර 3 ගෲප්ස් වලට කඩනවා. එතකොට 0.1 කියන්නේ මේක 2යි. මෙතන ඉන්නේ 1යි. මේක 6යි. ඊට පස්සේ මේකත් 6යි. මේක 1යි. එතකොට මේක කන්වර්ට් කරපුවම 1 6 6 1 2 8 පාදේ. එතකොට මේ විදිහටම අපිට හෙක්සඩෙසිමල් කරන්න පුළුවන්. මෙතන අපි 3න් එකනේ. එතකොට 2 4 sorry දෙකේ හතරවෙනි බෙල්ල කියන්නේ 16යිනේ. එතකොට අපි මෙතනදී 3න් කඩන්න නැතුව 4න් කැඩුවා නම් අපිට ආපහු හොයාගන්න පුළුවන් මේකේ බයිනරි වැලියු එක මොකක්ද කියලා. ඒක මං හිතන්නේ තේරෙනවා ඇති. අපි තුමු D5 ඊට පස්සේ අපි තුමු D5 ඉඳන් බයිනරි ගන්න ඕන නම් මේ 5 රිප්‍රසන්ට් කරනවා බිට් 4කින්. D එක රිප්‍රසන්ට් කරනවා තව බිට් 4කින්. එතකොට D කියන්නේ 13යි නේ. ඊට පස්සේ මේක 5යිනේ. එතකොට 5
කියන්නේ 0.1 0.1. එතකොට 13 කියන්නේ 1.1.1. එතකොට 1.1.1.1 කියන්නේ මේ D5 එකේ බයිනරි ෆෝමැට් එක. ඒක තමයි මේන්ලි data represent කරන ක්‍රම. මේ අපි කතා කරේ ඔක්කොම ධන සංඛ්‍යානේ. එතකොට තව අපිට ගණන් හදද්දි හැම ඕන වෙනවා ඍණ සංඛ්‍යා සේව් කරන්න. ඒ කියන්නේ 2 ඍණ 5 කීයද කියලා අහපම ඍණ 3යිනේ. එතකොට අපිට ඍණ 3 සේව් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේනේ. එතකොට ධන සංඛ්‍යා වලට කියන්නේ signed integers හරි signed data ටික. එතකොට ඍණ 3 හරි එහෙම එනවා නම් ඒකට කියන්නේ unsigned කියලා. ඊට පස්සේ එතකොට unsigned ඒවා සේව් කරගන්නේ two's complement කියලා ක්‍රමයකින්. එතකොට 2's complement ක්‍රමේ තමයි අපි ඍණ සංඛ්‍යා සේව් කරන්නේ. අපිට මුලින්ම කියන්න ඕනේ අපි data සේව් කරගන්නේ bit 4 වගේද bit 8 වද එහෙම කියලා මුලින්ම කිව්වට පස්සේ එතකොට 0.0.0.0 කියන්නේ 1 sorry 0.0.0.1 කියන්නේ 1 ඒ වගේ මෙහෙම ගිහිල්ලා 0.0.1 කියන්නේ 2 0.0.1 කියන්නේ 3 0.1.0 කියන්නේ 4 ඊට පස්සේ 0.1.1 කියන්නේ 5 0.1.1 කියන්නේ 6 0.1.1 කියන්නේ 7 සම්බිත් 4කින් 16ක් පුළුවන්නේ මෙතනදී ලක්කම් 8යි නිරූපණය කරන්න පුළුවන් අපි ඍණ සංඛ්‍යායුත් මේ data 2's complement method එකේ සේව් කරනවා දැන් බයිනරි මොකක් හරි නම්බරයක් 2's complement method එකෙන් සේව් කරනවා නම් සේව් කරන්නේ අපි තුමුකෝ මේවා අපි කන්වර්ට් කරනවා නම් ඍණ එක පා ගන්න ඕන නම් ඍණ එක කියන්නේ මෙන්න මේ බිට්ස් ටික ගන්න ඊට පස්සේ ඒක ෆුල් අනිත් පැත්ත හරවන්න. කියන්නේ එකේ ඒවා බිඳුව ගන්න බිඳුව ඒවා එකක. එතකොට 1.1.1 ඊට පස්සේ මේක හරවන්න මේකට තව එකක් එකතු ගන්න ඕනේ. එතකොට එන්නේ 1.1.1.1. මේක තමයි ඍණ එක කියන්නේ. ඍණ දෙක කියන්නේ එතකොට 1.1.1 එකට එකක් එකතු කරනවා. එතකොට එන්නේ 1.1.1. එතකොට ඒ විදිහට තමයි යූස් වෙන්නේ. එතකොට අපිට මෙතනදී පුළුවන් අන්තිමේදී 7 ගත්තොත් එන්නේ 1.7ට ඍණ 7 කියන්නේ එතන 1.0.0.0 ධන 1 කියන්නේ 1.0.1. මේ තමයි ඍණ 7 කියන්නේ. ඊට පස්සේ අපිට ඕන නම් ඍණ 8 නිරූපණය කරන්න පුළුවන්. එතකොට ඍණ 8 කියන්නේ 1.8 කියන්නේ අපි සමයි ඊට පස්සේ මේකෙදී ආපහු අපිට ඍණ 8 සේව් කරගන්න පුළුවන්. ඍණ 8 කියන්නේ ඔක්කොම 1.0.0.0 නම් ඍණ 8 කියලා සේව් කරගන්න පුළුවන් මේ නම්බර් එක. ඒත් මේ විදිහට තමයි නම්බර්ස් ඍණ සංඛ්‍යා ටික සේව් කරගන්නේ 2's complement ක්‍රමයේදී. ඊට පස්සේ අපි 0.3.5 ඒ වගේ දශම සංඛ්‍යා යූස් වෙනවානේ. එතකොට ඒව සේව් කරගන්නේ මෙයා ෆ්ලෝටින් පොයින්ට් විදිහට සේව් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. එතකොට මෙයා සේව් කරගන්නේ
සාමාන්‍යයෙන් ෆෝමැට් එකක් තියෙනවා ලෙක්චර් ස්ලයිඩ්ස් වල එහෙම දකින්න නැති IEEE කියලා ෆෝමැට් එකක්. IEEE 754 කියලා ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. ඒකේ ක්‍රම දෙකකට සේව් කරගන්න පුළුවන්. එකක් තමා 32 bit යන එක. ඒ කියන්නේ ඒකේ එක floating point එකකට 32 bit storage යනවා. එච්චර මෙමරි ගොඩක් යනවා. අනිත් එක තමා තව ක්‍රමයක් තියෙන ඒකේ 64 bit මෙමරි ගාණක් යනවා. එතකොට ඒක හැදිලා තියෙන්නේ අපි මේක data ටික කියලා ගත්තොත් මෙතන තියෙනවා sign කියලා bit එකක්. ඊට පස්සේ තියෙනවා exponent එකට. මම පොඩ්ඩකින් කියන්න. ඊට පස්සේ තියෙන mantis කියලා. අපි හිතමුකෝ number එකක් ගත්තොත් මෙතන ධන හොගෙන මෙතන a දැන් අපි බයිනරි විදිහටනේ සේව් කරගන්නේ. එතකොට අනිවාර්යෙන් 1.0 A0 A1 A2 A3 A4 A5 මෙහෙම වැඩිකම 10 sorry දෙකේ B1 B2 B3 මේ A0 A1 A2 කියන්නේ නිකන් බිඳුව වගේ එක ඉලක්කයක්. ඒත් මේ විදිහට තමයි මේ වගේ එකක් තමයි මෙතන සේව් කරන්නේ. මේ sign කියන එකට මේක ධනද ඍණද කියන එක මේකෙන් සේව් කරගන්නවා. මේ exponent කියන්නේ මෙන්න මේ ටික. ඒ කියන්නේ බලය. ඊපස්සේ mantis කියන්නේ එක අනිවාර්යෙන් එකෙන් scientific notation එක දාපුවම එක ඉස්සරහට ගන්නවනේ. 1.0 මේ ටික එනවනේ. එතකොට මේ ටික තමයි mantis කියලා කියන්නේ. එතකොට මේ format එක අපි හිතමුකෝ 0.1.5.6.2.5 සේව් කරගන්න ඕන නම් IEEE එකේ අර 32 bit එකේ sign එක සේව් ගන්න අපිට එක bit එකක් යනවා 1 හරි 0 කියලා. exponent එකේ 32 bit එකට යනවා 8 bits යනවා store ගන්න exponent එක. ඊට පස්සේ 64 bit එකේදී bit 11ක් යනවා exponent එක save කරගන්න. mantis එකේදී mantis එක bit 23ක් use කරනවා 8 bit වලදී. ඊට පස්සේ 52 bits යනවා 16 bit sorry 52 bits යනවා 16 bit sorry 64 bit version එකේදී පොඩ්ඩක් පැටලුණා 32 version එකේ 64 එකේ අපි දැන් 1.5.6.2.5 අපි සේව් කරගන්න ඕන නම් අපි මේක ගන්න ඕනේ බයිනරි දශම සංඛ්‍යාව වලට පත් කරගන්න ඕන. එතකොට ඒක කරන්නේ 0.1.5.6.2.5 වැඩි කරනවා දෙකෙන්. වැඩි කරපුවම දෙකෙන් එන්නේ 0.3 1.2.5. එතකොට මෙන්න මේ වැලියු එක තමයි එන්නේ. එතකොට 0.0 මේ පළවෙනි එක. ඊපස්සේ 0.3.2.5 වැඩි කරනවා දෙකෙන්. ඒ කියන්නේ 0.6.2.5. අපෝ බිඳුවනේ. එතකොට අපෝ බිඳුව. ඊපස්සේ 0.6.2.5 වැඩි කරනවා දෙකෙන්. එතකොට 1.2.5නේ. එතකොට මේක එක වෙනවා. එතකොට එකට වඩා වැඩි නම් මේකෙන් එකක් අඩු කරලා තමයි මෙතනට දාන්නේ. එතකොට 0.2.5 වැඩි කරනවා දෙකෙන් කියන්නේ 0.5යි. ඊට බිඳුව. ඊට පස්සේ 0.5 වැඩි කරනවා දෙකෙන් කියන්නේ 1යි. එතකොට එතනින් ඉවරගෙන එකෙන් නවතිනවා. එතකොට 0.5යි 1.6.2.5 represent කරන 0.0යි 1.1 දෙකේ පාදයෙන් කියලා. එතකොට අපි දැන් මේ ෆෝමැට් එකටනේ හදන්න ඕනේ. ඒතර මේ ෆෝමැට් එකට හදනවා නම් ධන 1.01 හරිද? તો දශම සංඛ්‍යාව 1 2 3. එතකොට තුන් සැරයක් දකුණට ගෙනිච්ච කියන්නේ දෙකේ ගෙන තුන්වෙනි බලයනේ. හරි. දැන් අපිට එක්ස්පෝනන්ට් එක හදා ගන්න ඕන. මෙතනදී එක්ස්පෝනන්ට් එක
හදද්දි මෙයා කරලා තියෙන්නේ දැන් එක්ස්පෝනන්ට් වැලියු එක තියෙනවානේ. අපි එක්ස්පෝනන්ට් වැලියු එක e කියලා හිතමු e කියලා. එතකොට e කියන එකට 127ක් එකතු කරලා තමයි වැලියු එක සේව් ගන්න මෙන්න මෙතන bit 34 bit 32 bit එකේ නම් 8 bit වල ස්ටෝර් ගන්නේ 127ක් එකතු කරලා. එතකොට අපි මෙතන ගත්තොත් e වල කියන්නේ ඍණ 3නේ. ඍණ 3 127 කියන්නේ 127යි. එතකොට 127 කියන්නේ 0.1 දෙවෙනි පාදය. ඊට පස්සේ මැන්ටිසා කියන්නේ එක අනිවාර්යෙන් තියෙනවනේ. අනිවාර්යෙන් අපි මේක shift කරද්දි scientific notation එකේදී එක මුලින්ම එනවනේ. ඒතර මෙතනදිත් එක තියෙනවනේ. ඊට පස්සේ මේ ටිකනේ. එතකොට එන්නේ මැන්ටිසා එක එන්නේ 0.1නේ. එතකොට මේක ඇත්තටම සේව් වෙන්නේ sin එක දන්න නිසා 0යි. ඊට පස්සේ එක්ස්පෝනන්ට් එක නිසා 0.1 මේ තමයි එක්ස්පෝනන්ට් එක. ඊට පස්සේ මැන්ටිසා එකට 1යි. ඊට පස්සේ මේ ඔක්කොම ටික බිංදුව විදිහට තමයි සේව් වෙන්නේ. මෙහෙම තමයි නම්බර්ස් ටික සේව් කරගන්න මෙයා. ෆ්ලෝට් එකක් සේව් කරගන්න මෙයා මේ විදිහට. එතකොට මේ විදිහේදී හරියටම දශම සංඛ්‍යා කැඩෙන්නේ නැති වෙන ඒවා ඔප්ෂන්ස් එනවා. සමහරවිට 0යි 1යි 0යි 1යි 0යි 1යි 0යි 1යි ඒ වගේ රිපීට් වෙන වෙලාවල් තියෙනවානේ. එතකොට අර Python වලදී එක එක අර සමහරවිට දශම සංඛ්‍යා එක්ක එකතු කරද්දී ගුණ කරද්දී එහෙම සමහරවිට ඉන්නේ 0.3යි 0.0.0.0.0.0යි 1යි 2යි වගේ එකක්. එතකොට මේ වගේ එන්න හේතුව තමයි එයාට ස්ටෝර් කරද්දී මෙතන අන්තිම ටික රිපිටිෂන් එකේදී මේ ටික නැති වෙනවනේ මේ ඩේටා ටික. එතකොට මේ ඩේටා ටික නැති වෙන නිසා තමයි මේ වගේ අමුතු සංඛ්‍යා එන්නේ. එතකොට මේ වගේ වෙලාවට අපිට ගන්න පුළුවන් මේ අපි හිතමු ඇත්තටම ගන්න ඕන 0.3ද කියලා චෙක් කරන්න නම් මේ වැලියු එක a නම් ABS කියලා ෆන්ක්ෂන් එකක් තියෙන්නේ. ABS කියන්නේ මේකේ මාපාංකය ගන්න. ABS 0.3 a පොඩිද කියලා බලන අපි හිතමු 10 වෙන දෙකට වඩා පොඩිද කියලා බලනවා. එතකොට මේ විදිහෙන් අපිට කම්පෙයාර් කරන්න පුළුවන් හරියටම AU 0.3 AU සමාන නැද්ද කියන. සමහරවිට මෙන්න මේ 10 ගින්න දෙක නෙවෙයි සමහරට ඊට වඩා 10 ගින්න 9 හරි ඒ වගේ ඉලක්කමක් ගන්න නෙවෙයි. ඒක තමයි මේන්ලි නියුමරිකල් data store කරන විදිහ. දැන් අපි කතා කරමු non numerical data store කරන විදිහ කොහොමද කියලා. non numerical data කියන්නේ අපි හිතමු නම වගේ එකක්. අපි ගමු මිනුක වගේ එකක් සේව් කරනවා නම් මේක string යන්නේ. එතකොට මේක සේව් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඒක සේව් කරගන්න ක්‍රමයක් ඕනේ නිසා කට්ටිය එකතු වෙලා හදලා තියෙනවා ස්ටෑන්ඩඩ් එකක්. ස්ටෑන්ඩඩ් එක ඒගොල්ලොන් ඒ වෙලේ කතා කරලා හිතලා බලලා තමයි ස්ටෑන්ඩඩ් එක හදලා තියෙන්නේ. ඒකට කියන්නේ ASCII කියලා. American Standard Code for Information Interchange. එතකොට ඒ අර බයිට් එකකින් කැරක්ටර් එකක් සේව් කරනවා. එක බයිට් එකක්. බයිට් එකක් කියන්නේ බිට් 8ක්. අර ඉන්ටර්නෙට් එක ගහලා බලපුවම ASCII table එක කියලා එනවා. එතකොට මුලින්ම තියෙනවා බිංදුවේ ඉඳන් එක එක මං හිතන්නේ මුල්ම ටික එනවා new line end of line tab එකට left ඒ වගේ ඒවට ඊට පස්සේ අපිට ඕන වෙන ඒවා පටන් ගන්නෙ මං හිතන්නේ මිනුක නැතුව අපි sorry නාමික කියලා ගත්තොත් එතකොට මේක සේව් කරගන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. එතකොට ASCII table එකට අනුව අපිට බලන්න පුළුවන් අපිට ඕන වෙන්නේ අපි තුමු බිඳුව කියන කැරක්ටර් එක ඉලක්කමනේ කැරක්ටර් එක සිම්බලයිස් කරනවා 48 කියන වැලියු එක. අර ASCII ඉන්ටර්නෙට් එක ගහලා බලමු එක කියන්නේ 49.
ඊට පස්සේ කැපිටල් A කියන්නේ ඇස්කිරේබල් ඉන්ඩෙන්ට් එක බලපුවම එන ඊට පස්සේ 65 A කියන කැරක්ටරෙන් කියන්නේ ඊට පස්සේ B කියන්නේ 66 ඊට පස්සේ සිම්පල් A කියන්නේ 97 එතකොට මේ විදිහට ගමික කියන එක ඇත්තටම සේව් වෙන්නේ මුලින්ම පළවෙනි කැරක්ටරේ 82 කියලා සේව් වෙනවා ඊට පස්සේ 97 කියලා සේව් වෙනවා ඊට පස්සේ 109 කියලා සේව් වෙනවා එතකොට ඒ විදිහට තමයි සේව් වෙන්නේ ඊට පස්සේ අන්තිමේදී සමහර වෙලාවට new line හරි end of character කියලා එනවා ඊට පස්සේ ඒක තමයි ඊට පස්සේ දැන් අපිට සිංහල අකුරු වගේ ගහන්න ඕන නම් අර ASCII table එකේම තියෙනවා තව එකක් Unicode කියලා. Unicode කියන්නේ ASCII වගේම ස්ටෑන්ඩඩ් එකක්. ස්ටෑන්ඩඩ් එකක් තියෙනවා. එතකොට ඒකේ දාන්න පුළුවන් අපිට සිංහල වචනයි ඒ ඔක්කොම තියෙන්නේ. එතකොට ඒ විදිහට ඒක තමයි මේන්ලි තියෙන්නේ ටිකක් කන්ටිනියු කරන්න පුළුවන්ද? හෙල කට්ටියම අහනවා මිනිකෝ හරි ඇහෙන කරන් යතේ හරි දැන් ලින්ගිය මේ data systems ගැන ඉතින් කතා කරා දැන් මම මේ recursion මේ සතියේ DFS එකක් නේ තියෙන්නේ recursion ටික මුලින් කියලා ඊට පස්සේ පොඩ්ඩක් graph theory පැත්තට graph traversals පැත්තට කතා කරන්න බැලුවේ එතකොට දැන් recursion ගත්තොත් දැන් recursion අපි recursion වලට කලින් අපි for loops පාවිච්චි කරා. දැන් for loops පාවිච්චි කරලා අපිට නිකම්ම iterate කරන්න පුළුවන් අපිට තියෙන list එකක නම් numbers වල නම් ඒ විදිහට අපි iterate කරන්න පුළුවන්. හැබැයි දැන් සමහර තැන් වෙනවා recursion පාවිච්චි කරන එක ලේසියි. සමහර තැන් වෙනවා recursion ම පාවිච්චි කරන්න වෙනවා. නිකන් උදාහරණයක් විදිහට මේක ගැන හිතලා බලුවොත් නිකන් හිතන්නකෝ නිකන් ඕගොල්ලන්ට sets වගේක් දීලා තියෙනවා. මේ sets n ගාණක් දීලා තියෙනවා. මේවයින් select කරන්න තියෙනවා එක ගානේ හරි නිකන් කීපයක් හරි ගානේ සිලෙක්ට් කරන්න තියෙනවා. දැන් මේ n වෙනස් වෙනකොට ඔයාලට මේ සිලෙක්ට් කරන්න පුළුවන් වාර ගාන හරි එහෙම නැත්නම් කම්බිනේෂන්ස් ගාන හදන්න හැදුවොත් ඔයාලට for loops පාවිච්චි කරොත් මෙහෙම දැන් for loop එකක් ලියනවා ඊට පස්සේ ඒක ඇතුලේ ආයෙ for loop එකක් ලියනවා for loop එකක් ලියනවා දැන් මෙහෙම n ගානක් ලියන්න වෙනවා. දැන් මේ n වෙනස් වෙනකොට අපිට කෝඩ් එකක් ලියන්න බෑනේ දැන් n වෙනස් වෙන ඉන්න. දැන් මේ වගේ වෙලාවක් කියන්නේ කොහොමද recursion පාවිච්චි කරන්න බෑ. excuse me චිරාත් ඔව්. පොඩ්ඩි විනාඩි දෙකකට වගේ නවත්තන්න පුළුවන්ද මේ ලයිව් ස්ට්‍රීම් එක පොඩ්ඩක් කට් කරලා ආයෙ පටන් ගන්න. හරි.
තිර දැන් කරන් යන්න. ඕකේ හරි. දැන් මේ උදාහරණයක් මම නේ ඔයගොල්ලන්ට කිව්වේ මේ වගේ එකක් වුණොත් එහෙම අනිවාර්යයෙන්ම රිකර්ෂන් යූස් කරන්න වෙනවා. මොකද දැන් මේ විදිහට දැන් n වෙනස් වෙන ගත්තොත් ඔයගොල්ලන්ට මේක ඉම්ප්ලිමන්ට් කරන්න වෙන්නේ නැහැ කෝඩ් එක ඇතුලේ for loops කීයක් දෙන්නේ කියන එක හරියටම මේ ඩිසයිඩ් කරගන්න බැරි නේද? ඒ වගේ වෙලාවට අනිවාර්ය රිකර්ෂන් වෙනවා. අපි මේ වගේක් නැතුව අපි බේසික් එකකින් පටන් ගමුකෝ. දැන් බේසික් මේවත් තමයි ෆැක්ටෝරියල් එක කියන්නේ. ෆැක්ටෝරියල් එක හරි ඉලක්කම් අපි ෆැක්ටෝරියල් එක ගමුකෝ. දැන් ෆැක්ටෝරියල් ඔයගොල්ලෝ දන්නවනේ. ෆැක්ටෝරියල් එක කියන්නේ එක ගුණ කිරීම දෙක ගුණ කිරීම ඔහම තුන ගුණ කිරීම ඔහම ගුණ කරලා ගුණ කිරීම n කියන්නේ n ෆැක්ටෝරියල්. එතකොට මට n ෆැක්ටෝරියල් එක ලියන්න පුළුවන් n වතාවක් n ඍණ 1 ෆැක්ටෝරියල් එක කියලා. n ඍණ 1 ෆැක්ටෝරියල් එක ලියන්න පුළුවන් n ඍණ 1 වතාවක් n ඍණ 2 ෆැක්ටෝරියල් එක කියලා. එතකොට දැන් මේ කියන විදිහට ගියොත් අපිට නිකන් n ෆැක්ටෝරියල් කියන්නේ ෆන්ක්ෂන් එකක් නම් ඒක ලියන්න පුළුවන් n වතාවක් ඊට කලින් එක්කෙනාගේ ෆන්ක්ෂන් වැලියු එක. එතකොට n ඍණ 1 කියන්නේ ෆන්ක්ෂන් වැලියු එක, n ඍණ 2 කියන්නේ ඊට කලින් වැලියු එකේ ෆන්ක්ෂන් වැලියු එක. ඊට පස්සේ ඒක ටයිම්ස් n - 1. දැන් මේක මේ විදිහට මුලට ලියාගෙන යන්න පුළුවන් දිගට. ස්ක්‍රීන් එක පේනවද? එකපාර නැති වුණාද? මේක පොඩ්ඩක් කියන්න. ස්ක්‍රීන් එකේ හෙලෝ ස්ක්‍රීන් එකේ මොකක්ද පේනවද දැන් කොහොමද? හරි දැන් ඔය කියන විදිහට අපිට පුළුවන්. ඒතකොට දැන් හැබැයි එකේ ෆැක්ටෝරියල් එක එකම තමයි. බිංදුවේ ෆැක්ටෝරියල් එකත් එකම තමයි. දැන් මෙතනට යනකම් ආවට පස්සේ මීට කලින් ඒවා කෝල් කරන්න බෑ. ඒ කියන්නේ දැන් බිංදුවේ ෆැක්ටෝරියල් එක සමානයි බිංදුව වතාවක් ඍණ එකේ ෆැක්ටෝරියල්. දැන් ඍණ සංඛ්‍යාවලට ෆැක්ටෝරියල් අපි අර්ථ දක්වන්නෙත් නෑ. එහෙම අර්ථ දක්වන්නත් බෑ ඍණ සංඛ්‍යාවල ෆැක්ටෝරියල්. ඒතකොට අපි අර්ථ දක්වන්නේ ධන සංඛ්‍යාවලට විතරයි. බිංදුවේ ෆැක්ටෝරියල්ලත් අපි එක කියලා ගන්නවා. එතකොට දැන් ෆැක්ටෝරියල් ගන්න කොහොමද අපි මේ රිකර්ෂන් යූස් කරන්නේ? දැන් මම කෝඩ් එක මේකේ ලියන්නම්. එතකොට මම හිතන්නේ දැන් මම ලියන්න පටන් ගන්නවා def. මම මේකට අපි කියන ෆැක්ටෝරියල් කියලා. ෆැක්ට් කියලා ලියමුකෝ. ෆැක්ට් n කියන්නේ n දුන්නාම n වෙනි ෆැක්ටෝරියල් එක අපිට ගන්න පුළුවන්. එතකොට මම ලියනවා මේකෙන් රිටර්න් කරන්න ඕනේ n ගේ ෆැක්ටෝරියල් එක. මම රිටර්න් කරන්නේ මොකද්ද? n ගුණ කිරීම ෆැක්ටෝරියල් of n - 1. මම හිතන්නේ මේක ක්ලියර් හැමෝටම. නිකන් දැන් මම කලින් ලියපු විදිහට n ගේ ෆැක්ටෝරියල් එක කියන්නේ n වතාවක් ඊට කලින් වැලියු එක. දැන් අපි මේ def ෆැක්ටෝරියල් n කියන ෆන්ක්ෂන් එක මේ ෆන්ක්ෂන් එක අපි ඩිෆයින් කරේම මෙයා එළියට දෙන්නේ n ගේ ෆැක්ටෝරියල් එක. n දුන්නොත් දෙන්නේ n ගේ ෆැක්ටෝරියල් එක. එතන මෙතනට n ඍණ 1 දුන්නොත් හම් වෙන්නේ n ඍණ 1 ෆැක්ටෝරියල් එක. එතන අපිට බය නැතුව මේක ලියන්න පුළුවන් n ඍණ 1 ෆැක්ටෝරියල් එක. එතන මේක තමයි රිකරන්ස් රිලේෂන් එක. මේකට අපි කියනවා මේ රිකරන්ස් රිලේෂන් එක. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. රිකරන්ස් රිලේෂන් එක විතරක් තිබ්බට මදි. දැන් මෙහෙම පල්ලෙහාට යනවනේ. දැන් අපි n කෝල් කරනවා, n ඍණ 1ව කෝල් කරනවා, එයා n ඍණ 2ව කෝල් කරනවා. ඔය විදිහට පල්ලෙහාට යනවා. ඔහොමම ගිහිල්ලා මොනවද දෙකට වගේ ආවටස එකට යයි. ඒකෙන් බිඳුවට එයි. දැන් බිඳුව ගිහිලා ඍණ 1 කෝල් කරොත් මේක ප්‍රශ්නයක්. මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක්. ඍණ 1 කෝල් කරාම මේ අනිවාර්යයෙන්ම රෝං ආන්සර්ස් එන්නේ. එතකොට ඒකට අපි කියන්නේ බේස් කේස් එක කියලා. බේස් කේස් එක කියන්නේ අපි දන්න එකක් මොකක් හරි. ඒ කියන්නේ එකේ දැන් බිඳුවේ ෆැක්ටෝරියල් එක එකයි කියලා අපි දන්නවා කොහොමද. ඒක ඊට කලින් ඒවා නෙවෙයි අපි කම්පියුට් කරන්නේ. අපි කෙලින්ම දන්නවා බිඳුව ෆැක්ටෝරියල් එකයි කියලා. මේක බේස් කේස් එක. එතකොට අපි අනිවාර්යයෙන්ම කෝඩ් එකට මේ බේස් කේස් එක ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. එතකොට බේස් කේස් එකද කියලා අපි චෙක් කරගන්න ඕනේ. එතකොට මම ක්ලියර් කරොත් ක්ලියර් කළා මම ආයෙ ලියන්න පටන් ගත්තොත් ලියන්න ඕනේ දැන් def factorial of n මේ ෆන්ක්ෂන් එක රිටර්න් කරනවා. ඊට කලින් අපි බේස් කේස් එක කියලා චෙක් කරන්න ඕනේ. if n equals 0 අපි රිටර්න් කරන්න ඕනේ 1.
ඒක මොනවා කරත් එකම තමයි රිටර්න් කරන්න ඕන. otherwise ඇත්තටම රිටර්න් වුණාට පස්සේ අපිට else ලියන්න ඕනේ නැහැ. මොකද මෙතනින් රිටර්න් වුණාට පස්සේ මේ හරිය ඇත්තටම මේ කන්ඩිෂන් එක true වුණොත් මේ අනිවාර්යයෙන්ම මෙතනින් රිටර්න් වෙනවා. මේ ෆන්ක්ෂන් එක ඊට ඉස්සරහට යන්නේ නැහැ. ඒකින්ද අපිට else එකක් ලියන්න ඕනේ නැහැ. ඕනනම් else එකක් ලියන්න පුළුවන්. අපි else එකක් නැතුව ලියමු කොහොමද? එතකොට else එකක් නැතුව ලිව්වොත් දැන් මම ලියනවා recurrence relation එක return කරනවා n times factorial of n minus 1. එතකොට මේක recurrence relation එක මේක base case එක. හරිද? මම හිතනවා සාමාන්‍යයෙන් idea එකක් එන්නේ නැති කියලා. මේක තමයි එතකොට බේසික්ම df මේ sorry recursion function එකක් sorry මේ ටිකම recursion function එකක් ඔයගොල්ලන් define කරගන්න. ඊට පස්සේ දැන් අපි බලමු හරි ඊට පස්සේ දැන් අපි බලමු මේ ටිකක් ඊට වඩා පොඩ්ඩක් අමාරු එකක්. මේ Fibonacci sequence එක දන්නවනේ Fibonacci sequence එකේ එක අපි එක තමයි standard Fibonacci අර්ථ දක්වන්නේ එක එකකින් පටන් ගන්න. ඊළඟ එක 2 3 5. කියන්නේ මේ දෙන්න එකතු වෙලා මෙතනට එනවා. මේ දෙන්න එකතු වෙලා මෙතනට එනවා. 8යි. 8යි 5යි 13යි. ওই විදිහට යනවා 21යි ওই විදිහට යනවා. මේක Fibonacci. එතකොට f of n equals f of n minus 1 plus f of n minus 2. මේක තමයි Fibonacci sequence එකේ recurrence relation. එතකොට අපිට මේකත් දැන් මේක iterative විදියට ගහන්න පුළුවන්. කියන්නේ නිකන් එක මං ගහන්න ඕනේ නැහැ මම හිතන්නේ වෙලා ගන්න හින්දා. ඒකට ඔයගලන්ට for loop එකක් දාලා කොහොමත් මේක ලියන්න පුළුවන්. for loop එකක් දාලා ලියනවනේ. ඉතින් අපිට පටන් ගන්න පුළුවන් නිකම්ම array එකක් හදාගෙන for loop එකක් දාලා පල්ලෙහාට ලියන්න පුළුවන්. කියන්නේ f එක calculate කරන f එක අපි දන්නවා. f දෙකත් අපි දන්නවා. ඊට පස්සේ f3 ලියනවා. f එක දාන f2 කියලා. ඊට පස්සේ දැන් f3 calculate කරලා තියෙන්නේ. එතකොට f4 ලියන්න පුළුවන්. f2 දාන f3 කියලා. දැන් මේ f3 compute කරලා තියෙන ඉඳන් මෙතනට කෙලින්ම ගන්න පුළුවන්. දැන් මේම fn හොයන්න පුළුවන්. මේක මේ iterative solution නේ කියන්නේ for loop එකක් දාලා ගන්න පුළුවන්. දැන් අපි බලමු මේක මේ recursion වලින් කරන්නේ කොහොමද කියලා. recursion වලින් කරොත් මම function එකක් define කරන්නම්. function එක define කරන්නම් Fibonacci කියලා. fib කියලා ලියන්න. n කියන්නේ nth Fibonacci number එක හොයන්න යන්නේ. මේකේ base case මොනවද? මේකේ base case ටික මම ලියන්නම් මුලින්. දැන් f එක හොයන්න පුළුවන් විදියක් තියෙනවද අපිට? නෑනේ. f එක හොයන්න පුළුවන් විදිහක් නෑ. f එක කියන්නේ එකයි. ඒ කියන්නේ ස්ටෑන්ඩඩ් නම් එකයි. එහෙම නැත්නම් given input එකක්. f දෙක හොයන්න පුළුවන් විදියක් තියෙනවද? ඒත් නෑ. ඒකත් අපිට දෙන්න ඕනේ. ඒතර මේව මොනවද? මේවා base case. recurrence relation එක වෙන්නේ recurrence relation එක වෙන්නේ fn equals fn minus 1 plus fn minus 2. එතන මම මේ දෙක combine කරලා දැන් මෙතන මම මේක ලියන්න යනවා. එතකොට මම මුලින්ම base case check කරනවා. if n equals 1 මම අනිවාර්යයෙන්ම return කරන්න ඕන දීලා තියෙන value එක. if n equals 2 ඒකම තමයි. එක. දැන් ඊට පස්සේ return කරන්න ඕනේ Fibonacci වල n minus 1 plus Fibonacci වල n minus 2. right? එතකොට දැන් මේක තමයි මේක තමයි මේ අපේ basic function එක Fibonacci sequence එක. හරි. එතකොට මම කියන එක ඇහෙනවද නේද? ඔව්.
එතකොට මෙතන මේ ෆිබොනාචි සීක්වන්ස් එක. ඊට පස්සේ අපි දැන් මෙතන මේ මම මේක ඇඳලා පෙන්නුවොත් දැන් මොකද වෙන්නේ කියලා. දැන් n හොයන්න කිව්වම n යනවා n වෙන 1ටයි n වෙන 2ටයි. හරිද? මෙතන n වෙන 1ටනේ මුලින් යන්නේ. දැන් අපි මේවා ලිව්වම කෝඩ් ලයින්ස් ලිව්වම ඇත්තට මේ මුලින් එකට තමයි මුලින් යන්නේ. එතකොට ඊට මෙහා යනවා n වෙන 2ටයි n වෙන 3ටයි. හරිද? ඊට පස්සේ එතනිනුත් පොඩි එක්කෙනා තමයි යන්නේ. මෙයා යන්නේ. මෙතන n වෙන 3 n වෙන 2. ඊට පස්සේ මෙතනින් ආයෙ මෙයා යනවා n වෙන 4ටයි n වෙන 5ටයි n වෙන sorry n වෙන 4 n වෙන එතන n වෙන 2යි n වෙන 3යි. මෙතනින් යනවා n වෙන 3ටයි n වෙන 4ටයි යයි. ඔය විදිහට යනවා. දැන් ඔයාලට ඔයගොල්ලන්ට පේනවා දැන් ඊට පස්සේ දැන් මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නවා. මේ පැත්ත සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නවා. ඊට පස්සේ තමයි මේ පැත්ත බලන්න එන්නේ. මේ පැත්ත බලන්න ඇවිල්ලා එයා යනවා දැන් මෙතනින් n-3 n-4 n-4 n-5 ඔය විදිහට යනවා. දැන් පේනවද මෙතන මේ ඩුප්ලිකේට්ස් තියෙනවා මේ n වෙන 2 n වෙන 2 තියෙනවා. n වෙන 3 n වෙන 3 n වෙන 3 තියෙනවා. ඊපස්සේ ආයි ගත්තොත් මේ n වෙන 4 n වෙන 4 n වෙන 4. දැන් මේව පල්ලෙහාට යන්න යන මේ ඩුප්ලිකේට්ස් ගානත් වැඩි වෙනවා. එතකොට මේ දැන් මේක අපරාධනේ. දැන් මේ කම්පියුටේෂනලි දැන් කම්පියුටේෂනල් පවර් කියන එක අපිට උපරිමයෙන් පාවිච්චි කරනවා මේ අපිට මේ එකම දේ ආයෙ කැල්කියුලේට් කරන එක නවත්තන්න ඕන පුළුවන් තරම්. ඒකින්දා අපිට පුළුවන් අපි කම්පියුට් කරන වැලියුස් කොහේ හරි ස්ටෝර් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි F1 F2 දන්නවනේ. ඒ වගේම නිකන් F3 එකපාරක් කැල්කියුලේට් කරාට පස්සේ ඒක ආයෙ කැල්කියුලේට් කරන එක අපරාධ වැඩන්නේ. ඒකින්ද අපිට පුළුවන් ඕනනම් මේ ටික ස්ටෝර් කරගන්න නිකන් ඇරේ එකක හරි ලිස්ට් එකක හරි ස්ටෝර් කරගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට පුළුවන් මේක අර ටයිම් කම්ප්ලෙක්සිටි කියන්නේ මේ නිකන් මේකට මේකේ නිකන් ටයිම් කම්ප්ලෙක්සිටි එක තමයි කියන්නේ මේ ගතවන කාලය වගේ එක අඩු කරගන්න පුළුවන්. නිකන් කමාන්ඩ්ස් ගන්න අඩුයිනේ. එතකොට මේක සෑහෙන අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේක ලොකු n වලට වගේ ගත්තාම මේක සෑහෙන වැඩි වෙනවා. ඒ කියන්නේ නිකන් 10 3 4 වගේ යනකොට සෑහෙන වැඩි වෙනවා මේ රීකම්පියුට් වෙන වැලියු. ඒකින්ද අපිට පුළුවන් මෙමොරයිස් කරන්න. දැන් recursion with memorization. දැන් අපි කරන්නේ මුලින්ම අපි ලිස්ට් එකක් හදාගන්න මොකක් හරි F කියනකො. මේක ලිස්ට් එකක්. අපි මුලින්ම ඔක්කොම ටික රිනේකට දාගන්නවා. රිනේක for in range of n. හරි. මේ වගේ ඔක්කොම රිනේක කරගත්තු මේ ෆිබොනාචි ලිස්ට් එකක් හදාගන්න. ඊට පස්සේ අපි ලියන්න පටන් ගන්නවා මේ අපේ ෆන්ක්ෂන් එක. def Fibonacci of n. දැන් අපි චෙක් කරනවා if capital F වල n-1 sorry එතනත් අපිට බේස් කේස් එක ලියා ගන්න වෙනවා මුලින්ම. බේස් කේස් එක අපි ලියන්න වෙනවා if n සමානයි 1යි නම් රිටර්න් කරන්න ඕනේ f වල 1 if n සමානයි 2යි නම් ඒත් රිටර්න් කරන්න ඕනේ f වල 2. දැන් හරි දැන් ওই කතාවද ඉවරයි. දැන් බේස් කේස් ඉවරයි. බේස් කේස් නෙවෙයි නම් අපිට රිකරන්ස් රිලේෂන් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් පාවිච්චි කරනකොට අපි දැන් කලින් කම්පියුට් කරපු වැලියුස් ඕනේ නැහැ හදාගන්න. එහෙනම් අපි බලනවා කලින් හදලා තියෙනවද කියලා. if f වල n වෙන එක සමානයි ඍණ එකයි කියන්නේ කලින් හදලා නැහැ. එහෙනම් හදන්න ඕන. එහෙනම් අපි හදනවා f වල n වෙන එක සමානයි Fibonacci වල n වෙන එක.
හරි. ඔය විදිහටම අපි එන්නින දෙකටත් ලියා ගන්නවා f වල එන්නින දෙක සමානයි සමානයි ඍණ එකයි කියන්නේ එන්නින දෙක හදලත් නෑ හදලා තිබුණොත් මේක ඇතුළට යන්නේ නැහැ නේ. එතකොට හදලා ඉවරයි. දැන් කැල්කියුලේට් කළා නැත්නම් අපි කැල්කියුලේට් කරනවා. මොකද අපිට දැන් ඕනේ හින්දා. ෆිබොනාචි වල n-2 කැල්කියුලේට් කරන්න. හරි. එතකොට මේ විදිහට පුළුවන් මේ ෆිබොනාචි සීක්වන්ස් එකේ අර කලින් දෙක ගන්න. දැන් මෙතනදි වෙන්නේ කලින් බැරි වෙලා හරි මේවා කම්පියුට් කරලා නම් මේ වගේ අගය ඍණ එක වෙන්නේ නැහැ. දැන් අපි මුලින් ඔක්කොම ඍණ එක කරා. මේ අගයන් ඍණ එක වෙන්නේ නැහැ. දැන් ඍණ එකයි නම් විතරමයි ආයෙ කැල්කියුලේට් කරන්නේ. ඒතර හැම වැලියු එකක්ම එකපාරයි කැල්කියුලේට් කරලා දෙන්නේ. ඊට පස්සේ අපි අන්තිමටම රිටර්න් කරනවා. f වල n ඍණ එක ධන f වල n ඍණ දෙක. එච්චරයි. එතකොට දැන් මෙතනදී මේ වගේ ඇරේ එකක් තියාගත්තු එකෙන් අපිට පුළුවන් මේ එකම දේ කැල්කියුලේට් කරන එක රීකැල්කියුලේට් කරන එක නවත්තන්න. හරි. එතකොට මම මේක කොට කරන්න. මේක මේ recursive solution recursive solution with session මේක. දැන් මේ ටික තමයි basically recursion වල තියෙන්නේ. එතකොට දැන් මේ තියෙන පොඩි ගණන් දෙකක් නිකන් සෑහෙන පොඩි ගණන් දෙකක්. එතකොට අපි දැන් මට graph theory DFS හරි. මේ දැන් අපි රිකර්ෂන් ගානකට එමු. දැන් අපි දැන් DFS එම දැන් DFS මේ සතිය ලැබෙලා තියෙන DFS එක හොඳටම කරන්න පුළුවන්. DFS කියන්නේ මේ දැන් DFS එක ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් ස්ටැක්ස් පාවිච්චි කරලා මේ ඕනේ නම් ඉටරේටිව් විදියට. හැබැයි මේ දැන් අපි පාවිච්චි කරොත් රිකර්ෂන් නිකන් සෑහෙන කෝඩ්ස් මේ කෝඩ් ලයින්ස් ගන්න අඩු කරගන්න පුළුවන් රිකර්ෂන් පාවිච්චි කරලා. and implementation සෑහෙන ලේසි වෙනවා. ඒතර මම දැන් මුලින් DFS DFS ගැන කියලා ඉන්නන්නේ. එතකොට දැන් අද ලෙක්චර් එකේ තියෙන graph කියලා graph එකක් කියන්නේ nodes තියෙනවා edges තියෙනවා. ඔය දෙකෙන් තමයි mainly consistent නේ graph එක. right? එතකොට graph එකක් මේවයින් දැන් nodes කියන්නේ නිකන් හිතන්න නිකන් මොනවා හරි මෙම numbers දාපු නිකන් round වගේ තියෙන මොකක් හරි නිකන් cities කියලා කියද නිකන් points වගේ කියලාද. එතන මෙහෙම numbers දාලා තියෙන numbers හරි ලක්කම් හරි නම් හරි කොහම හරි මේවා indexed. ඉතින් මේවා අතර මෙහෙම connections තියෙනවා. හරි. දැන් මේවා එක එක තියෙනවා. මේවා ඩිරෙක්ෂන් එකක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් බයි ඩිරෙක්ෂනල් වෙන්නත් පුළුවන්. يعني දෙපැත්තටම යන්න පුළුවන්. මේ අතරත් යන්න. එහෙම නැත්නම් එක පැත්තකට විතරක් යන්න පුළුවන් ඒවා තියෙනවා. ඒකට දැන් එක පැත්තකට විතරක් යන්න පුළුවන් ඒවා මේ directed edges. දෙපැත්තටම යන්න පුළුවන් ඒවා බයි ඩිරෙක්ෂනල් edges. එහෙම නැත්නම් undirected edges. එතකොට ඒවා directed graphs undirected graphs ඒවා එහෙම graphs උත් තියෙනවා. දැන් අපේ මේන් ફોකස් එක වෙන්නේ graph එකක්. දැන් අපිට graph එකක් තියෙනකොට graph එකේ වෙන්න දැන් graphs වල ගොඩක් problems ගන්න පුළුවන්. ඒතකොට ඒවට solution එකක් හොයන්න අනිවාර්යයෙන්ම ඕන එකක් තමයි මේ
ග්‍රාෆ් එක ට්‍රැවර්ස් කරන්න පුළුවන් වෙනවා. ග්‍රාෆ් එක දිගේ ගිහිල්ලා ග්‍රාෆ් එකේ දැන් ග්‍රාෆ් එක ගැන data ගන්න බෑ අපිට ග්‍රාෆ් එක. දැන් අපිට මේව රූපයක් ඇඳලා දුන්නොත් කියන්න පුළුවන් ග්‍රාෆ් එකේ මෙච්චරන්නේ තියෙන්නේ මෙන්න මෙහෙවනේ කනෙක්ට් වෙලා තියෙන්නේ එහෙම කියලා. දැන් ඒත් අපිට විෂුවල් රිප්‍රසන්ටේෂන් එකක් නැහැනේ කෝඩ් එකක් ඇතුලේ. ඉතින් එතකොට අපිට ඩිසයිඩ් කරන්න බෑ මොන වගේ දේවල්ද අපිට ග්‍රාෆ් එකේ ප්‍රොපර්ටිස් වලින් ගන්න පුළුවන්. ඒක හින්දා අපිට ග්‍රාෆ් එක ට්‍රැවර්ස් කරන්න පුළුවන් මෙතඩ්ස් ඕන වෙනවා. එතකොට අපි දැන් මේන් ග්‍රාෆ් ට්‍රැවර්සල් මෙතඩ්ස් දෙකක් පාවිච්චි කරනවා. එකක් BFS අනිත් එක DFS. එතකොට මේ දෙක මම වෙන වෙනම ඩිස්කස් කරන්න එක්ස්ප්ලেইন කරන්න. අපි එක්සැම්පල් ග්‍රාෆ් එකක් ගමු. දැන් ග්‍රාෆ් එකක් ගත්තොත් දැන් මම කෝඩ් එක පැහැදිලි කරන්න ඕනේ. මම හිතන්නේ කෝඩ් එක ආවම හම්බ වෙයි. කෝඩ් එකට වඩා මට හිතෙන්නේ මේක නිකන් විෂුවලි එක්ස්ප්ලেইন කරන්න තමයි වැදගත් වෙන්නේ. එහෙනම් මම මේක ඇඳලා කියන්නම්. මේ එතකොට දැන් මම එක්සැම්පල් ග්‍රාෆ් එක ගන්නවා. තියෙනවා බිඳුව තියෙනවා. එක තියෙනවා. 2 3 4 5 6 7. දැන් මම edges දාන්නම්. දැන් දැනට අපි ඔක්කොම undirected edges කියලා ගමු. ඒ කියන්නේ පැත්තක් නැහැ දෙපැත්තටම යන්න පුළුවන්. තියෙනවා 4ට තියෙනවා 5ට තියෙනවා. මම දිනනවා කියලා හිතන්න. දැන් අපි මුලින්ම බලමු DFS එකක් ගැන. මොකද්ද DFS එක කියන්නේ? DFS කියන්නේ DFS stands for depth first search. depth first search කියන්නේ දැන් graph එකක් අපි හැම වෙලාවෙම graph එක travel කරන පටන් ගන්න ඕන එක තැනකින්. දැන් අපි usually පටන් ගන්න බින්දුව මේකත් බින්දුවෙම පටන් ගමු. දැන් බින්දුවෙන් පටන් අරන් දැන් ඔයගොල්ලන්ට මේවා දිගේ යන්න පුළුවන්. මේවා දිගේ මෙහෙම යන්න පුළුවන්. යන්න පුළුවන්. කොහොම යනකොට අපිට මුලින්ම මේ ගිහිල්ලා මේක ඩෙප්ත් එකට යනකම් යන්න පුළුවන්. ඒ කියන්නේ යන්න පුළුවන් උඩරිම ගැඹුරට යනකම් යනවා. කොහේ හරි නවතිනවා. නවතින තැනකට ආවට පස්සේ ආයේ යන්න උඩට ඇවිල්ලා බලනවා යන්න පුළුවන් මගේ අරුණු පාරවල් තියෙනවා කියලා. ඒතකොට දැන් ඒ වගේ එකකට කියන්නේ ඩෙප්ත් ෆස්ට් සර්ච් එකක් කියලා. දැන් මම දැන් මේක මම යන විදිය පෙන්නන්නම්. මොකද වෙන්නේ කියලා. මේ එතකොට මම හිතන්නේ අයිඩියක් ගන්න පුළුවන්. කොහොමද මේකේ මේක දිගේ යන්නේ. දැන් ඩෙප්ත් ෆස්ට් සර්ච් එකේ දැන් මම පැහැදිලි කරොත් මම දැන් පටන් ගන්නෙ node බිඳුවේ දැන් මම starting nodes visit කරන පිළිවෙලම ලියාගෙන යනවා order මම පටන් ගන්නෙ බිඳුවේ ඉඳන් මට යන්න පුළුවන් options දෙකක් තියෙනවා හරි බිඳුවේ එකට පුළුවන් බිඳුවේ ඉඳන් දෙකට පුළුවන් දැන් මෙතනදී අපි arbitrarily randomly එකක් තමයි pick කරන්නේ අත්තට මේක කිසිම හේතුවක් නැහැ ඇයි එකට වඩා දෙක pick කරේ හොඳට කියලා දැන් මෙහෙම එම විශේෂ අවස්ථාවක් තියෙන්න පුළුවන් තැන තියෙන්න පුළුවන් ඒත් මම බේසික් DFS එකදී කියන්නේ අපිට එහෙම විශේෂ අවස්ථාවක් නැහැ නිකන් දැන් adjacency list උයි adjacency matrix උයි මතකයි නේද adjacency එකක් කියන්නේ දැන් graph එකක් represent කරන්න පුළුවන් විදි දෙකක් තියෙනවා graph එකක් represent කරන්න පුළුවන් විදි දෙකයි එකක් adjacency matrix එකක් පුළුවන් matrix එකක් පුළුවන් ඒක නිකන් එතකොට දැන් ඒ කියන්නේ මේ graph එකේ size එක n කියලා හිතන්නකො nodes ගන්න n කියලා හිතන්නකො එතකොට මම මෙම matrix එකක් ගන්නවා මේ උසත් n පළලත් n වෙන විදිහට එතකොට මේ මෙතන දැන් මෙතන මෙහෙම තියෙනවානේ මේ වගේ නිකන් හිතන්නකො මේක නිකන් matrix එකේ i වල j කියලා i වල j වලින් නිරූපණය කරන්නේ i වල ඉඳන් i node එකේ ඉඳන් j node එකට පාරක් තියනවද නැද්ද කියන එක
පාරක් තියෙනවා නම් 1යි. පාරක් නැත්තම් 0යි. දැන් ඔක පාරක් තියෙනවද නැද්ද නෙවෙයි. දැන් සමහර ලාවට තියෙනවා මේ පාරේ දිග දීලා තියෙනවා. ඒ කියන්නේ මේවා weighted edges. ඒ කියන්නේ මේ එකේ හැම පාරටම දිගක් අපිට දීලා තියෙනවා ඉන්පුට් එකේ. එතකොට මේවා 0 1 නෙවෙයි මේවට values දාන්න වෙනවා. නිකන් හිතන්නකො නිකන් දැන් පොඩි graph එකක් අලුත් පොඩි එකක් මම ගන්නවා නිකන් 0 ඉඳන් 1ට 5යි 0 ඉඳන් 6ට sorry 0 ඉඳන් 2ට 3යි 1 ඉඳන් 2ට 1යි 1 ඉඳන් 3ට 4යි හරි කොහොමයක් හිතමු දැන් මම ඔකට අදාළව adjacency matrix එකක් ගහනවා කියලා හිතන්නකො එතන මම කොහොමද ගහන්නේ adjacency matrix එකක් ගහනකොට දැන් nodes කියන්නේ කීයද 4යි දැන් 4 වරක් 4 එකක් ගහන්න තියෙනවා මම මෙහෙම අඳගන්න එතකොට පැහැදිලිනේ මේක ගත්තොත් මේක 0 1 2 3 0 1 2 3 දැන් මේ ටික 0යි 0 ඉඳන් 0ට යන්න 1 ඉඳන් 1ට යන්න ඒවට දුරක් නැහැනේ තමන්ගේ නෝඩ් එකමනේ දැන් 0 ඉඳන් 1ට යන්න 5යි එහෙනම් මම මෙතන 5 දානවා 0 ඉඳන් 2ට යන්න 3යි 0 ඉඳන් 3ට යන්න කීයද දැන් 0 ඉඳන් 3ට ඩිරෙක්ට් එජ් එකක් නැහැ දැන් ඩිරෙක්ට් එජස් නැති වුනහම මේකේ දාන්නේ නැහැ අපි adjacency matrix එකට දාන්නේ only edges දැන් මෙම edges දෙකක් දිගේ ගිහිල්ලා 9යි කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් 3යි 1යි 4යි 8යි කියලා කියන්න පුළුවන් දැන් ඒවා දාන්නේ නැහැ අපි adjacency matrix එකට නෑ adjacency matrix එක කියන්නේ නිකන් purely edges ගැන විස්තර තියෙන මේ information තියෙන list එකක් එතකොට මේ වගේ තැනකදී අපිට ඍණ එක වගේ පාවිච්චි දැන් මෙමය දැන් අපි assume කරනවා මේ ඔක්කොම distances මේ විශාලයි සමානයි 0යි කියලා. එහෙම කරොත් අපිට ඍණ එක වගේවත් දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ මොකද එතකොට ඍණ එකයි කියන්නේ නෑ පාත් එකක් කියන එක. දැන් ඍණ එකයි කියලා ගත්තට පස්සේ දැන් ර්ණ එක චෙක් කරන්න වෙනවා. මොකද නැත්නම් ඍණ එකයි කියලා පාත් එකේ දිග ගත්තොත් ඒක ලොකු වැරද්දක් වෙනවා. ඉතින් ඍණ එකයි කියන්නේ පාත් එකේ දිග ඍණ එක. කියන්නේ පාත් එකක් නෑ කියන එක. එහෙනම් දාමු 1 ඉඳන් 0ට 5යි. 1 ඉඳන් 2ට ආයෙත් 3යි. sorry 1 ඉඳන් 2ට 1යි. 1 ඉඳන් 2ට 1යි 1 ඉඳන් 3ට 4යි. 2 ඉඳන් 0ට 3යි. 2 ඉඳන් 1ට 1යි. මේක 4යි. මේක ඍණ 1යි. මේක ඍණ 1යි මේක ඍණ 1යි. මම හිතන්නේ අයිඩියා එකක් තියෙනවා adjacency matrix එක කියන්නේ මොකක්ද කියලා. දැන් මේ තියෙන්නේ මේකට අදාළ adjacency matrix එක. හරි. ඊට පස්සේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මෙතන අපිට nodes 4යි තිබ්බේ. හරි. දැන් හිතන්නකො නිකන් nodes ලොකු ගාණක් තිබ්බා කියලා නිකන්. නිකන් nodes තියෙනවා නිකන් 10 5ක් විතර. හරි. දැන් මෙතන 10 5යි මෙතන grid එකක් හදන්න ගත්තොත් 10 10ක් යනවා. කෙලින්ම ඉලක්කම් 10 10ක් තියන්න වෙනවා. දැන් මේක හරි අපරාධයක් මොකද දැන් ඇත්තම කතා ගත්තොත් නිකන් ගොඩක් කේස් වලදී මේ ඇත්තටම මේ nodes ගාන දැන් තියෙන්න පුළුවන් දැන් හිතන්න n nodes ගානක් තියෙනවා නම් nodes ගාන නම් nodes ගාන n නම් තියෙන්න පුළුවන් උපරිම edges ගාන වෙන්නේ n වතාවක් n එක බෙදීම 2යි මේ ආසන්න වශයෙන් දැන් මේක නිකන් 10 5ක් වගේ ගත්තා ඊපස්සේ n වර්ගයක් කියලා කියන්න පුළුවන් නිකන් ආසන්න වශයෙන් සමාන නැහැ හරියටම ආසන්න වශයෙන් දැන් n වර්ගයක් කියන්නේ ලොකු ගාන. හැබැයි ඇත්තටම මේකේ තියෙන්නේ නිකන් n 2යි n වගේ නිකන් පොඩි ඉලක්කම් ගානක් කියලා ගන්න පොඩි edges ගානක් තියෙනවා. ඇත්තටම තේරුම් නැහැනේ adjacency matrix එකක් හදලා මොකද ගොඩක් තැන් වලට ඍණ එක දාන්න වෙන්නේ. දැන් ඍණ එක දාන්න ඕනේ නැහැනේ. ඒකින්ද අපිට තව options දෙකක් තියෙනවා. හරිද? එතකොට දැන් මේ වගේ ප්‍රශ්නයක් වෙලාවදී දැන් දාන්න අපිට ඔප්ෂන් එක තමයි මේ ටික අයින් කරගන්න ඊළඟ ක්‍රමය තමයි මේ අපිට පුළුවන් නිකන් සරලව edge list එකක් පාවිච්චි edge list එකක් කියන්නේ නිකන් array එකක් නිකන් හිතන්න list එකක් හදාගත්ත කියලා edges කියලා තියෙනවා
මේක ලිස්ට් එකක්. ඉතින් මේකට දාන්න පුළුවන් ටපල්ස් 0 1 5. ඊළඟ දානවා 0 2 3යි. ඒ දානවා 1 2 1යි. 1 3 4යි. මේ මම දැම්මේ මොනවද? හොඳට බලන්න දැන් 0 1 5 කියන්නේ මෙන්න මේ මෙතන සම්පූර්ණ ඉන්ෆර්මේෂන් ටික තමයි මෙතන තියෙන්නේ. 0 ඉඳන් 5ට පාරක් තියෙනවා 5යි දිග. මෙතන මෙතන දැන් 0 2 3 කියන මෙන්න මේක. මේක තමයි මෙතන තියෙන්නේ. ඔය විදිහට අපිට පුළුවන් මේ edge list එකක් නිකන්ම list of edges වලින් මේක හදාගන්න පුළුවන්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේම ගත්තට පස්සේ හරි අමාරුයි අපිට මේ දැන් හරි අමාරුයි එක තැනක ඉඳන් අනිත් තැනට තියෙන ඔක්කොම neighborsලා ටික එකපාර ගන්න. දැන් අපි බලනවානේ අපි graph එකේ දැන් ඉන්නකොට අපි දැන් current node එකක් තියෙනවා. එතන ඉඳන් යන්න පුළුවන් පැති ටික හොයාගන්න බෑ. මෙන්න මේ ඔක්කොම ටික එකපාර හොයාගන්න ගියාම හරි අමාරුයි. මොකද මේ edge list එක දිගේ ආය පාරක් උඩට යන්න වෙනවා. දැන් ඒ වැඩේ කරදරේ හින්දා තමයි මේ අපි ඊළඟ ඔප්ෂන් එක අද සාමාන්‍යයෙන් වැඩිපුරම වගේ පාවිච්චි කරන ඔප්ෂන් එක තමයි මේ edge list එක නිකන් සෑහෙන්න ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් හොඳම එකක් තමයි adjacency list එක කියන්නේ. එනවා adjacency list එක. මෙතනදී අපි edges ටික විතරයි දාන්නේ. එතකොට දැන් edges count එක තමයි අපේ adjacency list එකේ තියෙන values count එක. මෙතනදී අපි කරන්නේ අපි මෙතනදී list එකක් තමයි හදන්නේ. මෙතනදී අපි නිකන් අපි ගමුකෝ ADJ කියලා. ADJ කියලා එකක් හදනවා. මේ ඩික්ෂනරි එකක් කියලා ගත්තොත් ලේසියි. අපි ඩික්ෂනරි එක කියලා ගමු. මේ ඩික්ෂනරි එක. එතකොට හැම වැලියු එකකටම අදාළව සෙට් එකක් ලිස්ට් එකක් තියෙනවා. දැන් බිඳුවට අදාළව ලිස්ට් එකක් තියෙනවා. මේ ලිස්ට් එකේ තියෙන බිඳුව ඉඳන් පාරවල් තියෙන ඔක්කොම වැලියුස් ටික. දැන් මේ උදාහරණේ බිඳුව ඉඳන් පාරවල් තියෙන්නේ 1ටයි 2ටයි. අපි ලියනවා 1 ලියනවා. මේක උනන් දැන් මෙහෙමයි පාරවල් වල දිග දීලා නැත්තම් නිකන් 1 2 කියලා ලියන්න පුළුවන්. දැන් මෙතන පාරවල් වල දිගක් දීලා නේ අපිට. මෙතන 1 ඉඳන් බිඳුව 2ට පාරක් තියෙනවා. ඒකේ දිග 5යි. බිඳුව ඉඳන් 2ට පාරක් තියෙනවා. ඒකේ දිග 3යි. හරි. ඔය එක රෙකෝඩ් එකක් බිඳුවට අදාළව. හරි. දැන් මෙතන දැන් බලන්න තව දැන් 1 ඉඳන් ගත්තොත් 1 ඉඳන් මොනවටද යන්න පුළුවන්? 1 ඉඳන් බිඳුවට යන්න පුළුවන්. එජ් එකේ දිග 5යි. 1 ඉඳන් 2ට යන්න පුළුවන්. එජ් එකේ දිග 1යි. තව එකක් තියෙනවා. ඒක මේ 1 ඉඳන් 3ට යන්න පුළුවන්. ඒකේ දිග 4යි. හරි. දැන් ඔන්න තව එකක්. ඔය තව එන්ට්‍රි එකක්. ඊට පස්සේ 2 ගන්න. 2. 2 ඉඳන් යන්න පුළුවන් පාරවල් දෙකක් තියෙනවා. බිඳුවේ ඉඳන් 3යි. 1ට 1යි. එච්චරයි. ඊට තව 3ටක් තියෙනවා ඉතින්. 3ට තියෙනවා 3 ඉඳන් එක පාරයි තියෙන්නේ. 3 ඉඳන් 1ට විතරයි පාත් එකක් තියෙන්නේ. 1ට තියෙන ඒකේ දිග 4යි. එච්චරයි. ඒ විදිහට මේ අපිට ඔය ඩික්ෂනරි එකක් හදා ගන්න පුළුවන්. දැන් මේ ඩික්ෂනරි එකේ තියෙන වාසිය තමයි ඩික්ෂනරි කිසි දෙයක් ඩුප්ලිකේට්ස් උත් නැහැ. මේ දැන් මෙමරිත් හොඳයි. මේ කියන්නේ මෙමරි කම්ප්ලෙක්සිටි හොඳයි. දැන් adjacency list එකේ තිබ්බ adjacency matrix එකේ තිබුණ ප්‍රශ්නේ මොකද්ද? ඒකේ තිබුණ ප්‍රශ්නේ තමයි අපිට මෙතන දැන් මෙතන තියෙන ලේසියව තමයි easy to handle. right. easy to handle කියන්නේ අපිට ටක් ගාලා මොකක් හරි values දෙකක් අතර පාත් එකක් තියෙන දේ ටක් ගාලා බලා ගන්න පුළුවන්. අපි දැන් ප්‍රශ්නේ තියෙන්නේ ওই දෙකේ. ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක මේ memory wise නිකන් හරිම demanding. මේ memory complexity හරි මේ සෑහෙනම weak මේකේ. දැන් edge list එකේ ගත්තොත් edge list එකේ තියෙන හොඳ තමයි
අර මෙමරි ප්‍රශ්නේ විසඳගත්තා අපි. මෙමරි කම්ප්ලෙක්සිටි හොඳයි. හරි. හැබැයි දැන් ආය අලුත් ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක හැන්ඩල් කරන්න මම. හැබැයි දැන් අපේ අලුත්ම එක වෙනකොට අලුත්ම එක කියන්නේ මේ ඇජන්සි ලිස්ට් එකට යනකොට මේ අපිට තියෙන ප්ලස් පොයින්ට්ස් දෙකම අපිට ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකත් අපි ගාව තියෙනවා මේකත් අපි ගාව තියෙනවා. මේ දෙකම ගන්න පුළුවන් අපිට ඇජන්සි ලිස්ට් එකකදී. මොකද හැන්ඩල් කරන්නත් ලේසි. මොකද අපි දන්නවා දැන් බින්දුවේ යන්න පුළුවන් ඔක්කොම ඒවා ටික. එකේ ඉඳන් යන්න පුළුවන් ඔක්කොම ඒවා ටික. දැන් ඒකනේ අපිට කලිනුත් ඕනලා තිබුණේ. දැන් ඒක තිබුණා ඇජන්සි මේට්‍රික්ස් එකේ බට් එජ් ලිස්ට් එකේ තිබුණේ නැහැ ඒක. දැන් ඇජන්සි ලිස්ට් එකට යනකොට ඒක අපිට බේර ගන්න පුළුවන්. and දැන් මෙමරි කම්ප්ලෙක්සිටි ප්‍රශ්නයක් තිබ්බා එජ් ලිස්ට් එකේ. දැන් ඒ ප්‍රශ්න මේ ඇජන්සි මේට්‍රික්ස් එකේ ඒ ප්‍රශ්නේ ඉස්සරහ. දැන් ඒ ටික හරි. දැන් අපි යමු අර අපි පරණ කතාව DFS එක බලන්න. දැන් අර අපි පටන් ගත්ත එතනනේ. දැන් අපි මේ අතරනේ අපි මෙතන මේ ටික බැලුවේ. අපිට graph එකක් represent කරන්න පුළුවන් විදිය ගැන. එතකොට දැන් මම graph එක ආපාරක් අඳ ගන්නම් පල්ලෙන්. graph එක ආපාරක් අඳගත්තොත් බිඳුව තිබ්බා 1 2 3 4 5 6 7 මේ මේජස් තියෙනවා. මම නෙජස් තිබුණේ. දැන් මම මේකේ DFS එකක් රන් කරන්න යනවා. DFS එක මැනුවලි අපි හිතමු දැන් කොහොමද යන්නේ කියලා මේකේ. ඔන්න දැන් ස්ටාර්ටින් නෝඩ් එක ඔන්න දැන් නොඩ්ස් මම ප්‍රොසෙස් කරන පිළිවෙල දාගන්නවා. දැන් මම ස්ටාර්ටින් නෝඩ් එක බිඳුව දැන් කොහොමද ඇඩ් කරගත්තා. දැන් බිඳුවේ ඉන්නේ මම. බිඳුව දැන් හරි. බිඳුවේ ඉඳන් මම රැන්ඩම්ලි එකක් පික් කරගන්නවා. මම එක පික් කරා කියන්නකෝ. දැන් මම මේකේ ගිහලා එක පික් කරගත්තා. ඔන්න දැන් එක. දැන් එකේ ඉඳන් බලනවා. එකේ ඉඳන් යන්න පුළුවන් ඒවා. එකේ ඉඳන් දෙකට යන්න පුළුවන් තුනට යන්න පුළුවන්. හරි. දැන් එකේ ඉඳන් අපි කියමු දෙකට ගියා කියලා. ඔන්න දෙකට ගියා. ඔන්න දෙකත් දාගත්තා. හරි දෙකේ ඉඳන් යන්නේ දැන්. දැන් බිඳුවේ ඉඳන් එකට යන්න තිබුණා වගේම දෙකට යන්නත් තිබුණා. මේ දෙකට යන එක අමතක කරලා අපි එකට යනවා. ඊට පස්සේ එකට ගිහිල්ලා බලනවා එකේ ඉඳන් යන්න පුළුවන්. දැන් දෙකට ගියා. අපි දෙකෙන් 6ට ගියා කියමු. ඔන්න දැන් 6ට ගියා. 6ට ගියා. දැන් 6න් කොහෙද යන්නේ? දැන් 6න් දෙකට යන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ 6න් දෙකට යන්න ගියොත් මේක අවුලක් වෙනවා. මොකද දැන් මේක ඉවරයක් වෙන්නේ නැහැ. දැන් අපි කියවනේ රිකර්ෂන් එකකදී බේස් කේස් එකක් තියෙන්න ඕන කියලා. දැන් මේකෙදි ඔයගලන්ට මම මේක පස්සේ මම DFS එකකින් මේ DFS එක රිකර්සිව්ලි ගහන්නේ කොහොමද කියලා කිව්වොත් මේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ බේස් කේස් එක වෙන්නේ මේ බේස් කේස් එක වෙන්නේ අර විසිටඩ්ද නැද්ද කියන එක. කියන්නේ විසිටඩ්ද නැද්ද කියන එක අපි ට්‍රැක් කරේ නැත්නම් අපිට කවදාවත් මේක මේ එන්ඩ්ලස් ලූප් එක නවතින එක නවත්ත ගන්න බැරි වෙනවා. දැන් අපි දෙකේ ඉඳන් 6ට යනවා. 6න් යන්න බෑ. දැන් අපි මොකද කරන්නේ? 6න් ආයෙ පාරක් දෙකට එනවා පිටිපස්සට. ඒක මම වෙන පාටකින් ලියන්න. පිටිපස්සට එනවා කියන්නේ අපි කෝඩ් ලයින් එකක් ලියන්නේ නෑ මේ වැඩේට ඇත්තට. දැන් මේ විදිහට එනවා. හරි. විදිහට එනවා. 6න් දෙකට එනවා. ඊට දෙකෙන් ආයෙ පාරක් යන්න බලනවා. දෙකෙන් ගියේ නැති මොනවා හරි යන්න ඉතුරු වෙච්ච ඒවා තියෙනවා. දෙකෙන් බිඳුවට යන්න බෑ. බිඳුව විසිටඩ්. එකට යන්න බෑ. එක විසිටඩ්. ඉතින් අපි තුනට යනවා. තුනට යනවා දැන්. තුනට විසිට් කරගත්තා. ඔන්න දැන් තුන. තුනෙන් යන්න පුළුවන් කොහෙද? තුනෙන් දැන් එකට යන්න බෑ. එක විසිටඩ්නේ. හතරට යනවා. හරි. හතරටත් ගියා. දැන් හතරෙන් යන්න දරන්නේ නැහැ. ඊට පස්සේ දැන් ආයෙ පිටිපස්සට එනවා. දැන් හතරෙන් තුනට එනවා. තුනෙන් වෙන යන්න පුළුවන් තැනක් තියෙනවද? නැහැනේ. ආයෙ පස්සට එනවා. දෙකට ආවා. දෙකින් යන්න පුළුවන්ද? ඔව් දෙකින් යන්න පුළුවන් පහට. දෙක පහට යනවා දැන්. පහට යනවා. පහට ගියා. හරිනේ. ඊට පස්සේ පහෙන් යන්න පුළුවන් කොහෙද? හතට. හතටත් ගියා. දැන් බලනවා හතෙන් යන්න පුළුවන් කොහෙද? හතෙන් යන්න බෑනේ කොහෙටවත්. පහට එනවා. බලනවා පහෙන් යන්න පුළුවන් බෑ. හතටත් ගියා. දෙකටත් ගියා. ඉඳන් ආයෙ පිටිපස්සට ආවා.
දෙකෙන් ආය යන්න පුළුවන් කොහෙද තැනක් තියෙනවද කියලා බලනවා. කොහෙවත් යන්න තැනක් නැහැ. දැන් එයාට කලින් එකට යන්නේ. එකට යන්නේ. ඊට පස්සේ ආයේ එකකින් යන්න තරකුත් නැහැ. බිඳුවට යනවා. ඔය විදිහට මේ ට්‍රැවර්සල් එක කරන්නේ ඔය විදිහට. මේ විදිහට තමයි ට්‍රැවර්සල් එක කරන්නේ. දැන් ආයෙ මම කිව්වොත් ආයෙ ගමුකෝ මොකද වෙන්නේ කියලා. බිඳුව තියෙනවා. 1 2 3 4 5 6 7. මම දැන් කෝඩ් එකක් නිකන් ලියා ගන්නම් දැන් මෙතනින්ම. එතකොට අපි පුළුවන් මම ඩීඩීස් visited කියලා සෙට් එකක් තියාගන්න. ඒක empty. ඊට පස්සේ අපි dfs එක ලියමු. so def df node කියලා තිබ්බා කියන්නේ. මම මොකද මුලින්ම කරන්නේ මම print කරගන්නවා node එක. මේක මේ ඔන්න කෝඩ් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. node කරගන්න මම visited කියන එකට add කරගන්නවා node එක. හරි. empty set එකක් visited කියන්නේ. ඊට අපිට අර adjacency list එක තියෙන්න ඕනේ උඩ. ඒක අපි හදා ගන්න ඕනේ. කියන්නේ ඒක dictionary එක අර මම කිව්ව ඉලක්කම් ටික දාලා හදන්න. හරි. එතකොට ඊට පස්සේ අපි කරන්නේ දැන් මුලින්ම කරන්නේ dfs එකදී කෝඩ් එක ගත්තොත් අපි for loop එකක් දානවා. for neighbor in adjacency list of sorry not of adjacency list. මේ මෙතනින් මොකක්ද දෙන්නේ? මෙතනින් එන්නේ දැන් අපි adjacency list එක ගැන කතා කරන්නේ. adjacency list එකේ තියෙන්නේ මොකක් හරි තැනක ඉඳන් යන්න පුළුවන් ඔක්කොම ටික. හරිනේ. එතකොට දැන් ඔය කියන විදිහට මේ අනිවාර්යෙන්ම මෙතන තියෙන්න ඕනේ node එකේ ඉඳන් තියෙන ඔක්කොම පාරවල් ටික. node එකේ ඉඳන් තියෙන ඔක්කොම පාරවල් ටික මේකේ තියෙනවා. දැන් මම ඒවා එකින් එක neighborsලා ගාවට යන්න පුළුවන්ද බලන්න. ඔන්න දැන් ඊට පස්සේ මෙතන ඊළඟ line එක මේ මෙතන අපි මුලින් බලනවා දැන් visited ද කියලා. if neighbor visit කරලා නැත්තම් තමයි අපිට ආය යන්න පුළුවන් වෙන්නේ. visit කරලා නැත්තම් අපි යනවා කොහෙටද neighbor ගාවට. හරි. visit කරලා නැත්තම් neighbor ගාවට යනවා. දැන් මේ තමයි මේ මෙච්චර dfs කෝඩ් එක. අපි දැන් තේරුම් ගන්න බලමු මොකද්ද මේ කෝඩ් එකේ වෙන එකයි graph එකට වෙන වැඩි. ඒකට මම හිතන්නේ මේ idea එකක් ගන්න පුළුවන්. දැන් මම dfs කියන එක run කරනවා මුලින්ම බිඳුව දාලා. නේද adjacency list එක දීලා තියෙනවා කියලා හිතන්න. මේ adjacency list එක කියන්නේ මේ graph එකට දාලා adjacency list එක. හරි. එතකොට පැත්තෙන් අඳගත්තාම list. හ්ම්. හ්ම්. හරි මෙතනින් අඳ ගන්නවා බිඳුව තියෙනවා. 1 2 3 4 5 6
කොහොමද තියෙන graph එක? දැන් මම වෙන පාටකින් පටන් ගන්න ඕනේ. දැන් මම බිංදුව දානවානේ. බිංදුව දැම්මම මෙතනට බිංදුව කෝල් වෙනවා. හරි. දැන් ඊට පස්සේ දැන් බිංදුව කෝල් වෙනවානේ. බිංදුව කෝල් වුණ ගමන් මේ මෙන්න මෙතන බලනවා. ඊට පස්සේ යා මෙතනින් පල්ලෙහාට යනවා. print කරන node එක. එතකොට දැන් print වෙන ඒවා ටික අපි මෙතන ලියා ගමු. ටක් ගාලා print කරන බිංදුව. හරි. ඊට පස්සේ visited වලට අපි visited array එකක් තියාගමු මෙතන. visited එක. visited එක මොනවද දැන් බිංදුව විතරයි තියෙන්නේ. අපි දා ගන්න node එක. ඊට පස්සේ දැන් neighbors ලා ටික බලනවා. බිංදුවේ තියෙන neighbors ලා මොනවද? 1යි 2යි. ඊටසේ පළවෙනි එකට යනවා. එකට යනවා. එක තියනවාද කියලා බලනවා visited වල. එක තියනවාද visited වල? නැහැ. ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ if condition එක true. if condition එක true. එහෙනම් අපිට මේක ඇතුළට යන්න පුළුවන්. ඊට පස්සේ ඇතුළට ගිහිල්ලා මොකද කරන්නේ? dfs neighbor run කරනවා. දැන් අර stack අර dfs අර function එක දැන් run වෙවි තිබුණ function එක ඉවර නැහැ. අර dfs වල මේ parameter එක බිංදුව වෙච්ච function එකක් run වෙවි තිබුණානේ මේ dfs බිංදුව වෙච්ච එක. මේක run වෙවි තාම තියෙන්නේ. මේක ඉවර නෑ run වෙලා. මේක හැමම තියෙද්දි අපි අලුත් එකක් run කරනවා dfs neighbor කියලා. දැන් මේක memory එකේ කොහේද save වෙලා තියෙනවා මේකේ state එක. එතකොට ඒක තියෙද්දි තමයි අපි අලුත් එකක් run කරන්නේ. එතකොට මේකට මුකුත් උනේ නෑ. මේකේ ඒවා ටික දැන් මේක නැවතිලා තියෙන්නේ මේ node print කරලා මේ ඔක්කොම කරලා දැන් මෙතන ගාන නැවතිලා තියෙන්නේ පළවෙනි neighbor ගා. දෙවෙනි neighbor තාම ඇවිල්ලා නැහැ. පළවෙනි neighbor ගාව නැවතිලා පළවෙනි neighbor visited මේකේ හිටියේ නැහැ. ඒකින්ද දැන් අපි එයා visit කරන්න ඕනේ. ඒකින්ද එයා ගාවට යනවා. අන්න දැන් එයා ගාවට ගියාම දැන් dfs වල එක කෝල් වෙලා තියෙනවා. දැන් මේ පාරෙත් යන්න. යාම මේ පාරේ ගියා. හරි මේ පාරේ මෙතනට ගියා. ඉතින් දැන් මේක visit කරා. මේක විසිට් කරපු ගමන් මෙතනට එනවා දැන්. මෙතන දැන් node සමාන 1යි. හරිද? node සමාන 1යි දැන්. දැන් node සමාන 1 නම් print කරනවා 1. ඔන්න print කරා. visited වලට add කරගන්නවා 1. හරිද? මේ දෙකම කරගත්තා. ඊට පස්සේ දැන් බලනවා එකේ neighbors ලා ටික. දැන් එකේ neighbors ලා ටික කවුද? එකේ neighbors ලා ටික ලියන්න. එකේ neighbors ලා ටික ඉන්නේ 0.23. හරිද? 0.23 තමයි එකේ neighbors ලා ටික. එතකොට අපි හිතමු නිකන් randomly පළවෙනි neighbor බිංදුව වුණා කියලා. ඔන්න දැන් neighbor බිංදුව. හරිද? neighbor බිංදුව වෙලාවදී ඔන්න දැන් පල්ලෙහාට ආවා if neighbor not in visited. බලනවා බිංදුව ඉන්නවද neighbors ලා. sorry බිංදුව ඉන්නවද visited වල? ඔව් ඉන්නවා. දැන් එහෙනම් මේක true වෙන්නේ නැහැ. ඊළඟ එකට යනවා. එකෙන් යන්න පුළුවන් දෙකට. දැන් මේක randomly තුනට යන්න පුළුවන්. කියන්න බෑ. ඒක අපි අර මේ adjacency list එකේ දාලා තියෙන පිළිවෙලට තමයි වෙන්නේ. දැන් neighbor සමානයි 2යි බලනවා. තියෙනවද නැහැ? එහෙනම් මේකේ dfs 2 කෝල් කරනවා. දැන් මේකට මතක තියාගන්න මේ ඇත්තටම මේ කිසිම දෙයක් ඉවරුනේ නැහැ. මේවා තාම තියෙනවා. මේ dfs බිංදුව පටන් ගත්තා. dfs 1 පටන් ගත්තා. එයා තාම ඉතුරුයි. ඒ ඇස්සේ තව එකක් පටන් ගත්තා dfs 2 කියලා. දැන් මේ අලුත් එකක්. මේ දෙකම නෙමෙයි තව එකක්. මේවා මෙමරි තාම මෙමරි එකේ කොයි හරි තැනක සේව් වෙලා තියෙනවා. දැන් අපි දැන් dfs 2 රන් කරමු. දැන් node එකේ value එක 2යි. හරි node එකේ value එක 2යි දැන්. මම මේක වෙනම ලියන code එකේ තියෙන node එක. දැන් මම print කරනවා node එක. මොකද්ද node එක 2 print කරා. හරි. visited වලට add කරගත්තා. එහෙනම් දැන් දෙකේ ඒවා ටික බලනවා. දැන් දෙකේ ඒවා ටික බලනවා. දැන් දෙකේ ඉඳන් බිංදුවට තියෙනවා. බලනවා බිංදුව ඉන්නවා. හරියන්නේ නැහැ. එකට බලනවා. හරියනවද? නෑ හරියන්නේ නැහැ. මොකද එකක් මෙතන ඉන්නවා මේ. බිංදුව ඉන්නවා එක ඉන්නවා. හරි. දැන් දෙකෙන් යන්න පුළුවන් එකක් තියෙනවා 6. මම 6ට යමු දැන්. ඊට පස්සේ ඔන්න දැන් 6ට යනවා. 6ට යනවා දැන් රතු. මෙතනින් මෙතනට ආවා. මෙතනට යනවා දැන්. හරි. දැන් මොකද වෙන්නේ මේ 6ට යනවා ඊට පස්සේ 6ට ගියාට පස්සේ මේ දැන් මෙතන dfs 6 රන් කරනවා. dfs 6. දැන් ආයෙත්
කියන්නේ මෙතන දැන් මේ තුනම ඉවර නැහැ. තව අලුත් එකක් පටන් ගත්තා දැන් මේ. මෙයාත් තාම ඉන්නවා. මේකට කියන්නේ රිකර්සිව් ස්ටැක් එක. එකක් උඩට එකක් හැදීගෙන දීගෙන යනවා. එතකොට DFS 6 රන් කරා. 6 රන් කරාට පස්සේ මේ දැන් මේ රිකර්ෂන් යන්නේ දැන් DFS එකෙන් දැන් රිකර්ෂන් එකක් කියන්නේ නැයි කියලා දැන් තේරෙනවා මගේ. දැන් 6ට ගියාට දැන් 6 print කරා 6. 6 print කරා. විසිටඩ් වලට 6 දාගත්තා. දැන් හරි. ඊට පස්සේ දැන් බලනවා මේ දෙකම කරානේ දැන් නේබර්ස්ලා ටික බලනවා. 6ට ඉන්න එකම නේබර් දෙක. දෙක විසිටඩ්ද? ඔව්. දැන් කරන්න දෙයක් නැහැ. හරිනේ. එතකොට දැන් මේ for loop එක ඉවර වෙනවා. හරිද? දැන් තමයි මේ for loop එක ඉවරුනේ. ඊට පස්සේ මේ for loop එක මෙතනට යනකම් එනවා දැන්. මුකුත් නැහැ මෙතන. දැන් මේ ෆන්ක්ෂන් එක ඉවරයි. දැන් මේ ෆන්ක්ෂන් එක done. දැන් යන්නේ ආයි මොන ෆන්ක්ෂන් එකටද? දැන් මෙයාට කලින් රන් වෙවි හිටියේ මොකද්ද ෆන්ක්ෂන් එක? මෙයා කලින් රන් වෙවි හිටියේ මෙන්න මේ dfs2 කියන ෆන්ක්ෂන් එක. අන්න එයාට යනවා. ඒක තමයි මේ බෑක් ට්‍රැක් වෙනවා කියලා කියන්නේ. ඇත්තටම යනව නෙවෙයි. ටක් ගාලා කලින් රන් වෙවි තිබුණු ෆන්ක්ෂන් එකට යන්නේ අපි ආයේ. දැන් මේ ෆන්ක්ෂන් එකේදී මොකද්ද අපි කරලා තිබුණේ? මේ ෆන්ක්ෂන් එකේ 6 චෙක් කරා. 1 චෙක් කරා. බිංදුව චෙක් කරා, 1 චෙක් කරා, 6 චෙක් කරා. දැන් ඒව ඉවරයි. දැන් 3 චෙක් කරනවා. දැන් මෙතනදීනේ අපි ඉන්නේ දැන් dfs2 වල ඉන්නේ. දැන් මෙයා ඉවරයි. 6 ඉවරයි කරලා. 3ට යනවා. 3ට යනවා මේ 3ට යනවා. 3ට ගියාම දැන් එතනදී වෙන්නේ දැන් මෙතන හිටියේ දැන් අපි නේබර්ස්ලාගේ බිංදුව බැලුවා එක බැලුවා දැන් මම ඉන්නේ නෝඩ් සමානයි දෙක අවස්ථාවේ හරිද නෝඩ් සමානයි දෙක අවස්ථාවේ ඉන්නේ බිංදුව බැලුවා එක බැලුවා 6 බැලුවා දැන් යනවා 3ට 3 තමයි අපි දැන් යන්නේ 3ට ගියාම දැන් 3ෙන් මොකද කියන්නේ 3ෙන් කියනවා හරි අවුලක් නැහැ විසිරෙඩ් වල නැහැ 3 ඉතින් 3ට යන් අපි කියලා ඊට පස්සේ මෙන්න මෙතනදී DFS වල 3 කෝල් කරගන්න 3ට යනවා print කරනවා 3 විසිරෙඩ් වලටත් 3 ඇඩ් කරගන්න හරි දැන් ඊට පස්සේ මේ ලයින්ස් දෙක ඉවරයි දැන් මේ නෝඩ් සමානයි 3යි මෙතන 2යි නෙවෙයි මෙතන 3යි වැලියු එක හරි දැන් 3 නේබර්ස්ලා ටික බලන්න 3 නේබර්ස්ලා කවුද ඉන්නේ 1 ඉන්නවා 2 ඉන්නවා 4 ඉන්නවා 1 විසිරෙඩ්ද 1 බලනවා if neighbor not in visited නෑ neighbor in visited ඒකින්ද 1 හරියන්නේ නෑ 2 බලනවා 2 හරියන්නේ නෑ 4 බලනවා 4 හරි එහෙනම් 4ට යන්න DFS වල 4 රන් කරනවා දැන් අපි ඉන්නේ දැන් මෙතන මම කියවනේ දැන් මෙතන දැන් මම කියවනේ DFS වල 6 ඉවරයි කියලා. හැබැයි දැන් ආයි DFS වල 2ට ගියාට එයා එතනින් එයාගේ වැඩ ඉවර කරේ නෑ. ආයි අලුත් එකක් පටන් ගත්තා. 3 කියලා. දැන් එයා 3 කියලා පටන් අරගෙන මේ එයා ඒක රන් කරනවා. දැන් 6 ඉවරයි ඒක ප්‍රශ්නයක් නෑ. 6 ඉවරයි මේ අනිත් එකක්වත් ඉවර නෑ දැන්. දැන් 3 රන් කරන්න. දැන් 3 ගිහිල්ලා බලනවා 3ට ඉන්න කවුද කියලා. 3 ගිහිල්ලා බලනවා මේ 3 print කරා. 4 තියෙනවා. 4 රන් කරනවා. දැන් 3ත් වැඩ ඉවර කරන්න කලින් එයා 4 රන් කරනවා. හරි. දැන් 4ත් රන් කරා. දැන් 4ටත් ආවා. 4 රන් කරපුවම 4ට එනවා. හරි. 4ට එනවා. 4 මේ print කරගන්න මේ මෙතන print කරගන්නකොට තියෙන්නේ print කරගන්න 4 වැටෙනවා. visited කොටත් 4 වැටෙනවා. හරි. මේ සිතන 4 වැටෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේ ඔව් දැන් 4 දැන් DFS වල 4නේ ඉන්නේ දැන් යාගේ නේබර්ස්ලා ටික බලනවා ඉන්නේ එකම නේබර් 3 ඊට පස්සේ බලනවා 3 නෑනේ ඊට පස්සේ මේ for loop එක මෙතනත් for loop එක ඉවර වෙනවා මේ දැන් මේ for loop එකේ ඉන්න ඔක්කොම නේබර්ස්ලා විසිට් කරානේ එතන මෙන්න මෙතනින් for loop එක ඉවර වෙනවා ඉවර වුණ ගාම මෙන්න මේ ෆන්ක්ෂන් එක ආයි ඉවර වෙනවා 4 ගිය එක මේක ඉවර වෙනවා මෙතනත් දෙකක් ඉවරයි දැන් ඈ sorry මෙතන ඉවර 6 ඉවරයි වෙන මුකුත් ඉවර නැහැ 4 ඉවරයි 6 ඉවරයි ඊට පස්සේ ආයෙ එනවා දැන් 4 බෑනේ 4 බැරි හින්දා 4 ඉවරුනාට පස්සේ කලින් තිබ්බේ මොකද්ද 4 ආයෙ කොහෙන්ද 3 ඉඳන් දැන් 3 ඉඳන් ආයෙ යනවා
පිටිපස්සට 3ට යනවා. එහෙම. දැන් මෙයාත් මෙතන ඉඳන් මෙතනට ආවා. දැන් බලනවා 3. 3 ඉඳන් එකක් බැලුවා දෙකක් බැලුවා හතරක් බැලුවා තව මුකුත් නැහැ. එයා ඒකත් ඉවර කරනවා. ඒකත් මෙතන පල්ලෙහා කොනට වෙනවා. එතන ඒකත් ඉවරයි. එතනින් ඒක ඉවර කරලා 3 බලනවා 3 ආවේ කොහෙන්ද? දෙකින් ආවේ. අනේ එයාත් පල්ලෙහාට යනවා පිටිපස්සට යනවා දැන්. හරිද? එයා එතන පිටිපස්සට ආවා. දැන් දෙකට ආවා. හරිද? දැන් 3ත් ඉවරයි 4ත් ඉවරයි 6ත් ඉවරයි. දැන් දෙක බලනවා. දැන් දෙක බලනවා දෙකට තව යන්න පුළුවන් කොහෙද හරි තියෙනවා. බිංදුව බැලුවා, එක බැලුවා, 3 බැලුවා, 6 බැලුවා දැන් ඉවරයි. දැන් තව එකක් තියෙනවා. මෙයා ආයෙ අලුත් එකක් පටන් ගන්නවා DFS 5. නේ? තව එකක් තියෙනවනේ. එයා එතනින් ඒ පැත්තට යනවා. දැන් DFS 5 රන් කරලා තියෙනවා. හරි. දැන් මෙන්න මෙතන වැලිව් එක මෙතන නෝඩ් එකේ වැලිව් එක 5යි. හරි. 5යි යා print කරගන්න ඕන නෝඩ් එකේ print කරනවා කියන්න ඕනේ නෑ. මෙතන visited data 5 add කරගන්නවා. මේ දෙක වෙනව කොහොම කරන්නේ? එතකොට දැන් ආයි neighborsලා 5 neighborsලා කවුද? දෙක ඉන්නවා. දැන් හරියන්නේ නෑනේ. දෙක visited. 7 බලනවා. 7ට යන්න පුළුවන්. ඔනවා 7ට යනවා. 7ට යනකොට 5 කරන්නේ 5 IDFS එකක් run කරනවා 7ට. දැන් මේ functions තියෙන මේ DFS 5 කියන්නේ run වෙච්ච function එක. DFS 7 කියන්නේ run වෙච්ච function එක. දැන් 7ට එනවා. 7 මොකද්ද කරන්නේ? 7ත් ඉතින් අර විදිහටම තමයි. 7ත් 7 print කරගත්තා. 7 visited වලට add කරගත්තා. දැන් 1 2 3 4 ඔක්කොම ඉන්නවා දැන් මේකට. හරි. 7 print කරනවා. බැලුවා. දැන් 7 බලන neighborsලා. 7ට ඉන්නේ කවුද? 5. 5 විසිටෙඩ්ද? ඔව්. දැන් මොකද කරන්නේ? දැන් ඉවරයි. මේ for loop එකත් ඉවර වෙනවා. for loop එක ඉවරනාට පස්සේ මොකද වෙන්නේ? ඊට කලින් function එකට යනවා. ඊට කලින් run වෙවි තිබුණ function එක මොකද්ද? 5. හරි. 5ට යනවා. 5ට යනවා. මෙතනින් 5ට යනවා. එහම යනකොට අනිවාර්යෙන් මේව ඉවර කරලා යන්නේ. පිටිපස්සට යනවනේ ඉවර කරලා යන්නේ. 5 බලනවා. දැන් 5ටත් යන්න දැනන්නේ නැහැ. 5 යනවා 2ට ආයි පිටිපස්සට. 5ත් යනවා 2ට. 5ත් ඉවරයි. 5 ඉවරයි 7 ඉවරයි 6 ඉවරයි 3 ඉවරයි 4 ඉවරයි. දැන් 2 බලන්න. දෙකෙන් යන්න පුළුවන් තැන් තියෙනවද? දෙකෙන් විසිට් නොකරපු කිසිම වාරක් නැහැ. ඔක්කොම ගිහිල්ලා තියෙන. දෙකෙන් බිඳුවට පාරේ ගිහිල්ලා නැති වුණාට බිඳුව විසිටෙන්නේ. එයාටත් යන්න දරන්නේ නැහැ. දැන් දෙකත් හරි. දැන් දෙක යනවා දෙක ආයේ කොහෙන්ද? එකෙන්. එක බලනවා එකෙන් 3ට ගිහිල්ලා 4ට 2ට බිඳුව ඔක්කොම ගිහිල්ලා තියෙන්නේ. එකෙන් යන්න දැනකුත් නැහැ. එකත් done. එක බලනවා එක ආයේ කොහෙන්ද? බිඳුවට. බිඳුව කොහෙන්ද ආවේ? sorry බිඳුවයි බිඳුව එන්නේ අපි ස්ටාර්ටින් එකනේ. ඒතකොට එයා බලනවා එයාට යන්න පුළුවන් දැන් කොහෙද කියලා. මුකුත් නැහැ ඉවරයි. මෙන්න මෙතනදී TFS එක ඉවර වෙනවා. එතකොට ඔය විදිහට තමයි ෆන්ක්ෂන් මේ graph එක පුරා අපේ වැලියු එක ගිහිල්ලා චෙක් කරගන්න. මේ එතකොට මේක තමයි දැන් DFS එක. විසිට් කරන විදිය නෝඩ්ස් විසිට් කරන්නේ graph එක මේ විදිහට. එතකොට මේ ෆන්ක්ෂන්ස් කෝල් වෙන විදිය තමයි මට මෙතන කියන්න ඕනේ. ඊට පස්සේ ඔව් මං හිතන්නේ දැන් මේකෙන් අපිට පුළුවන් ඔයගලන්ට මේ ලැබ් එක ගහන්නත් පුළුවන් DFS රිකර්ෂන් කියන එකේ දැන් මේ තියෙන රිකර්ෂන් වල හොඳ එකක්. දැන් කලින් අපි බැලුවේ මොනවද ෆැක්ටෝරියල් වගේ ඒවානේ. නිකන් ඒවා නිකන් කියන්නේ සෑහෙන බේසික් දේවල් දැන් graph theory එක DFS තියෙනවා කියන්නේ ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස්ඩ්. එතකොට මේ අපි කරපු එකනේ තියෙන්නේ. දැන් මේක අයිඩියාවක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මොකක්ද වෙන්නේ කියන එක. දැන් විසිට් කරපු ටික මේ විසිට් කරපු ටික බලා ගන්න එක වැදගත්. දැන් මොකද ඒක තමයි බේස් කේස් එක වගේ වැඩ කරන්නේ. මොකද නැත්තම් අර ඉන්ෆයිනයිට් ලූප් එකට යන එක නවත්තන්නෙම මේ විසිටඩ් නොඩ් මේකක් තියාගන්න එක. මම ටක් ගාලා පොඩියට BFS ගැන කිව්වොත් වැඩි වෙලා ගන්න නැතුව BFS මේක ගියොත් මම දැන් ලොකුවට වෙලා ගන්න බැරි වෙයි. මොකද කරන්නේ ටක් ගාලා දින්න 1 2 3 4 5 7
දැන් මෙයා විසිට් කරන්නේ අර විදිහට නෙවෙයි. දැන් DFS වලදී 0.1ට ගිහලා එකේ ඉඳන් යන්න පුළුවන් ගැඹුරට යනකම් ගියා. දැන් මෙතනදි වෙන්නේ ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ තමන්ගේ ළඟ ඉන්න ඔක්කොම කට්ටිය විසිට් කරනවා. 0.1ට යනවා. 0.2ට යනවා. දැන් මුලින්ම ප්‍රොසෙස් කරේ 0. පරි පාඩි ඉන්දියන් නම් මේක මුලින්ම ප්‍රොසෙස් කරන වැලියු එක මම ලියන්න 1. එක හරි. දැන් එතන ඉඳන් මෙතන දෙවනියට ප්‍රොසෙස් කරනවා. මේ කොළ පාඩි ලියන්න මම ප්‍රොසෙස් කරන පිළිවෙල. 3ට යනවා. ඊට පස්සේ 1ට යනවා. දැන් 2 ඊළඟ අඩුම තියෙන දැන් මේ විසිට් කරන පිළිවෙලට අදාළ අංකය වගේ ගන්න අපි දැන්. දැන් මුලින්ම දුන්නේ 1නේ. 1 තමයි විසිට් කරපු එකෙන් අඩුම ඉලක්කම. දැන් 1 ගන්නවා. එයාගෙන් නම් යන්න පුළුවන් ඔක්කොම යනවා. ඊට පස්සේ දැන් 1යි 2යි විසිට්. 1ට අදාළ විසිට් කරපු අංකය 2, 2ට අදාළ අංකය 3. 1ට අදාළ අංකය නම් යන්න පුළුවන් ඔක්කොටම යනවා. 1ට 3 එකෙන් 3ට යනවා. එකෙන් 2ට යන්නේ නැහැ මොකද විසිට් කරලා තියෙන්නේ 2. already visited. දැන් 2ට යන්නේ නැහැ. 3ට යනවා. ඒක 3ේ වැලියු එක වෙන්නේ දැන් 4. හරිනේ. දැන් 3 නෙවෙයි ඊළඟට බලන්නේ. මේ 3 කියන ඉලක්කම නෙවෙයි බලන්නේ. මේ කියන්නේ මේ මෙයාව නෙවෙයි ගන්න. මෙයාව නෙවෙයි ගන්න මෙයාව. මොකද මෙයාව ගන්න මෙන්න මේ 3 පොඩි 4ට වඩා. මෙයාව ගන්න ඊළඟට. හරිනේ. එයාගේ ඉඳන් යනවා. දෙකේ ඉඳන් පාරවල් තියෙන කොටද? එකට තියෙනවා ගිහිල්ලා තියෙන්නේ. වැඩන්නේ නැහැනේ. 3ට තියෙනවා. ගිහිල්ලා තියෙන වැඩන්නේ. 5ට යනවා. 5ට යනවා මම මේකේ ඉලක්කම දා ගන්නවා 5 කියලා. මේ 5 කියන්නේ අර විසිට් කරන පිළිවෙල. හරිද? විසිට් කරන පිළිවෙලට අදාළ ඉලක්කම තමයි 5 කියන්නේ. ඊට පස්සේ 6ට යනවා. හරිනේ. 6ට අදාළ ඉලක්කම තමයි 6. හරි. ඔන්න දැන් ගිහිල්ලා තියෙනවා. දැන් බලනවා යන්න පුළුවන් දැන් දැන් බලනවා 5 ඊළඟට 5නේ 5 ඉඳන් 7ට යන්න පුළුවන්. sorry. දැන් 5ද තියෙන පොඩි මේක නෑනේ 5 නෙවෙයිනේ තියෙන පොඩි මේක. ඊළඟට තියෙන පොඩි මේක මොකද්ද? ඊළඟට තියෙන පොඩි මේක දැන් මේවා ඩන්නේ. මේවා ඩන්. මේකත් කරා. දැන් මේක තමයි කරලා නැත්තේ. මෙයාගේ ඉඳන් බලනවා 4ට යන්න පුළුවන්. 3 ඉඳන් 1ට ගිහිල්ලා 2ට යන්න බෑ මොකද මේ දෙකම විසිටඩ් already. ඉතින් 4ට යනවා. හරි. 4ට ගියා. 4 ඉලක්කම දෙනවා. 7 ගියා. හරි. දැන් ඒකටත් ගියා. ඊට පස්සේ මොකද්ද තියෙන පොඩි ඉලක්කම? දැන් 4ක් done. මේකත් done. දැන් ඊට පස්සේ 5 තියෙන්නේ පොඩි ඉලක්ක. 5 ඉඳන් යනවා. 5 ඉඳන් යන්න පුළුවන් ඉතුරුලා තියෙන 7ට යනවා. 4ට දා ගන්නවා 8 කියලා ඉලක්ක. හරි. දැන් ඒකත් හරි. 5ක් තියෙනවා. ඊළඟට බලනවා 6. 6 ඉඳන් යන්න ඉතුරුලා කොහෙද තියෙනවද? නැහැනේ. ඔයත් යන්නේ නැහැ. ඒක ඉවර කරනවා. ඊට පස්සේ 7 බලනවා. ඉවර කරනවා. 8 බලනවා. ඉවර කරනවා. දැන් ඕකෙන් නොට් විසිට් කරපු පිළිවෙල වෙන්නේ වෙන එකක්. මේක අපි මුලින් බිඳුවට ගියා, 1ට ගියා, 2ට ගියා, 3ට ගියා, 5ට ගියා, 3ට ගියා, 5ට ගියා, 6ට ගියා, 4ට ගියා, 7ට ගියා. මේ පිළිවෙලට තමයි මේක විසිට් කරේ. අරක විසිට් කරේ මොකද නෑනේ. මේ තියෙන්නේ BFS එකේ විසිට් කරපු පිළිවෙල. එතකොට DFS එක කොහොමද විසිට් කරේ? DFS එක විසිට් කරේ බිඳුවට ගියා, 1ට ගියා, 2ට ගියා, 6ට ගියා, 3ට ගියා, 4ට ගියා, ආයෙ 5ට ගියා, 7ට ගියා. මේ දෙක වෙනස්නේ. එතන මේ දෙක වෙනස් වෙනවා. මම කියන්නේ වෙනස් වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මේ ඔය ටික තමයි බේසිකලි මේ graph traversal and recursion ගැන කියන්න දෙන්නේ. මොකද graph දැන් අපි දැන් ක්‍රම දැන් BFS නම් මට වැඩි වෙලා ගන්න බැරි වුණා. මොකද මම DFS එක recursion වලින් ගහන විදිය කියලා දෙන එක තමයි මට ඕන උනේ. මොකද recursion වල base case එකයි මොකද මේ visited array එක තියාගන්න එක අනිත් එක වැදගත්ම දේ තමයි මෙන්න මේ දැන් Fibonacci වගේ ගහනකොට තේරෙන්නේ නැහැ මේ functions එකක් උඩ එකක් run වෙනකොට මොකද වෙන්නේ කියලා. දැන් මේ DFS එකක් වගේ ගහනකොට තමයි තේරෙන්නේ මේ functions එකක් උඩ එකක් run වෙනකොට මොකද වෙන්නේ කියලා. මේ ඒක කියා ගන්න ඕන හින්දා මම DFS එක ගත්තෙත් BFS එකට මට වැඩි වෙලා ගන්න බැරි වුණා මේ
මං හිතන්නේ මිනු ඉන්නවනේ මිනු. හෙලෝ මිනු ඉන්නවද? හෙලෝ මිනු ඉන්නවද දන්නේ? එහෙනම් චිරාත් ඉවර කරුනේ. හරි. ඔය ඒක තමයි ඉවර කරන්නේ. මේ